මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අපි ඩිජිටල් මාකටිං කරනකොට තියෙන ප්‍රධාන දෙයක් වෙන සර්ච් එන්ජින් මාකටිං ගැන. ඉතින් සර්ච් එන්ජින් මාකටිං කියලා කියන්නේ ප්‍රධාන සර්ච් එන්ජින් තියෙනවා. මේ සර්ච් එන්ජින් එකට අපිට පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න ඒ සර්ච් එන්ජින් එකට අදාළ මුදලක් ගෙවලා. ඉතින් ඔයාලා Facebook එකේ බූස්ට් එකක් ගහනවා වගේම Google එකෙත් බූස්ට් එකක් ගහන්න පුළුවන් සරලව කියනවනම්. ඉතින් ඊට අමතරව Microsoft Bing එකෙත් බූස්ට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙයට තමයි අපි සර්ච් එන්ජින් මාකටිං කියලා කියන්නේ. එහෙම නැත්නම් SEM කියලා කියන්නේ. ඉතින් අපිට මේකෙදිත් ලෝකේ වැඩිම මිනිසු ප්‍රමාණයක් පාවිච්චි කරන ලෝකේ හැම රටක්ම වගේ ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන Google search engine එකේ තියෙන මෙන්න මේ Google Ads කියන platform එක අතිශය වැදගත් වෙනවා. ඉතින් අපිට Google Ads platform එක පාවිච්චි කරලා Google search එකේ boost කරන්න පුළුවන්. එහෙම නැත්නම් ad campaign කරන්න පුළුවන්. ඊට අමතරව YouTube එකේ ඊට අමතරව Google Maps වල සහ විවිධ places වල Google product වල අපිට advertise කරන්න පුළුවන්. අපේ service එක හෝ product එක Google එකේ service එකෙන් allow කරන list එකේ තියෙනවා. ඉතින් ඒක tourism website එකක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් online e-commerce website එකක් වෙන්න පුළුවන්. clothing store එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් cosmetic product එකක් වෙන්න පුළුවන්. ඕනේ දෙයක්. Google එකේ allow list එකේ තියෙන ඕනේ දෙයක් අපිට advertise කරන්න පුළුවන්. Google search එකේ, YouTube එකේ, Google Maps වල මේ ඕනේ තැනක advertise කරන්න එයාලා allow කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ කොහොමද අපි හරිම සරලව කිසි කරදරයකින් තොරව Google Ad account එකක් create කරගන්නේ. ඊට අමතරව Google Ad account එක ඇතුලේ තියෙන tools කීපයක්. මේ tools වලින් ප්‍රධාන tool එකක් වෙන Google Keyword Planner පාවිච්චි කරන්නේ කොහොමද? Google Keyword Plan එකේ තියෙන keywords කොහොමද Google Trends වලට දාලා ඒවා trends තියෙනව නැද්ද? ගැන පොඩි අදහසක් ගන්න කොහොමද? ඊට අමතරව Google search එක target කරනවා නම් අපි advertisement කරන්නේ කොහොමද? search එකේ තියෙන search suggestions use කරන්නේ. මෙන්න මේ දේවල් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඊට අමතරව අපි Google Ad එකක් set up කරනවා search engine එක target කරලා lead campaign එකක් විදිහට. ඉතින් මේ lead campaign එකේදී අපි පාවිච්චි කරනවා CPC එක auto එහෙම නැත්නම් manually දානවා නම් කොහොමද? measurement tools කොහොමද install කරගන්නේ අපේ website එකට? වගේ website එක WordPress එකක් වුණත්, Shopify එකක් වුණත්, custom build කරපු එකක් වුණත් කොහොමද header එකට ඒ code එක paste කරන්නේ? ඊට අමතරව කොහොමද අපි එතනින් එහාට ගිහිල්ලා Google එකේ තියෙන recommendation, AI recommendation වල තියෙන හොඳ පැත්ත සහ නරක පැත්ත තේරුම් ගන්න. ඒ දේවල් ඔක්කොම කළා කොහොමද අපි campaign එක හරියට අපි ඔප්ටිමයිස් කරලා පාවිච්චි කරන්න කියලා. ඉතින් මේකෙදී අපිට keywords use කරන්න පුළුවන්, exact match විදිහට use කරන්න පුළුවන්. එතකොට broad keywords විදිහට use කරන්න පුළුවන්. එහෙම නැත්නම් phrases විදිහට Google එකේ මිනිස්සෙක් exactly search කරන search term එක target කරලා අපිට advertisement එක set up කරන්න පුළුවන්. මේ දේවල් කරගෙන කොහොමද අපි ad එක publish කරගන්නේ? එතකොට daily කොහොමද budget එක අපි allocate කරගන්නේ? ඉතින් මේක ඔයාලට ඩොලර්ස් එකක් හෝ දෙකක් දාන්නත් පුළුවන්, ඩොලර්ස් 50ක් 100ක් දාන්නත් පුළුවන්. සමහර වෙලාවට ඩොලර්ස් 20ක් දාන එකේ රිසල්ට් එකම ඩොලර්ස් 5ක් දාලා ගන්නත් පුළුවන්. කොහොමද මේ විදිහට කැම්පේන් එක වෙනස් වෙන්නේ? මේ දේවල් වෙනස් කරන්නේ? කැම්පේන් එකේ යන අතරතුර බජට් එක චේන්ජ් කරන්නේ කොහොමද? මේ දේවල් ඔක්කොම මේ වීඩියෝ එකේදී මම ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ කියලා දෙනවා. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලන්න තියෙන්නේ. වීඩියෝ එක බලන්න කලින් channel එකට subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. වීඩියෝ එක බලලා ඉවර වුණාට පස්සේ හෝ බලාගෙන යන ගමන්. ඊට අමතරව ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් පස්සේ තේරෙලා comment එකක් දාන්න. ඊට අමතරව ඔයාලට Google Ads services අපේ හරහා ගන්නත් පුළුවන්. ඔයාලට description එකේ details දාලා තිනවා මගේ WhatsApp number එකේ හිම මාව contact කරගන්නත් පුළුවන්. හරි. අපි එහෙනම් screen එකට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ad account එක set up කරන තැන ඉඳලා campaign එක ගහන තැන දක්වා යමු. ඊට අමතරව අපි අවසානයේ බලමු කොහොමද Google එකේම තියෙන Google Analytics install කරගන්නේ WordPress website එකකට. මම මේකද පෙන්නන්නේ. ඊට අමතරව කොහොමද Hotjar කියලා තියෙනවා තව service එකක්. ඒක හරහා අපිට පුළුවන් අපේ වෙබ්සයිට් එකට එන users ලාගේ screen recording එකක් වගේ එන හැම user කෙනෙක්ම කොච්චර ලාක් හිටියද කොතනද click කළේ ඊට පස්සේ මොනවද කළේ මේ හැමදේම පොඩි වීඩියෝ රෙකෝඩින්ග්ස් වගේ ගන්න පුළුවන් එන හැම user කෙනෙක්ගේම ආපු රට ආපු වෙබ් browser එක යා ෆෝන් එක use කරන මොකද්ද මේ හැම detail එකක්ම collect කරගන්න කොහොමද කියලා වීඩියෝ එකේ අන්තිම හරියේදී අපි බලමු එහෙනම් වීඩියෝ එකට අපි යමු වීඩියෝ එකට යන්න කලින් ආයෙත් කියනවා channel එක subscribe කරන්න like එකක් දාන්න වීඩියෝ එක බලන්න යාළුවෝ අතරත් share කරන්න. අපි දැන් බලමු කොහොමද අපේ Google Ad account එකට access වෙන්නේ කියලා. ඉතින් අපිට google.com කියන එකට ඇවිල්ලා අපිට මෙතනදී Google Ads කියලා search කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට search කරනකොට අපිට අපේ තියෙන Gmail account එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් company account එකක් නම් පාවිච්චි කරන්න. ඔයාලට මෙතනදී අවස්ථාවක් තියෙනවා company account එකේ තියෙන email service එක පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට කියනවා නම් Outlook නම් පාවිච්චි කරන්න නැත්නම් Soho නම් පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් ඒ email address එකට අදාළව ඔය කම්පැනි එකට අදාළ Google Ad account එකක් create කරන්න. නමුත් ඉතින් වඩාත් හොඳයි Google
Gmail address එකක් තියෙනවා නම් මොකද අනිත් Google services එක්කත් interact වෙන්න පුළුවන් නිසා මම මෙතනදී පාවිච්චි කරන්නේ Gmail address එක. ඉතින් මම මේ විදිහට මේ තියෙන Google Ads වලට යනවා ads.google.com කියලා පලන තියෙන result එකට. මෙතෙන් ආවට පස්සේ අපිට accounts මාරු කරනවා නම් මෙතන click කරලා තියෙන අනිත් accounts වලට මාරු වෙන්න පුළුවන්. මේ account එක විතරක් තියෙන නිසා මම මෙතනදී sign in කියන එක දෙනවා. දැන් මෙන්න මෙතෙන් ආවට පස්සේ අපිට මේ විදිහට details fill කරන්න එනවා. ඉතින් මේකෙදි අපිට කිසිම තැනක් close කරන්න දීලා නැහැ වගේ තියෙන්නේ. නමුත් අපිට පුළුවන් මෙන්න මේ empty space එක click කරන්න. ඊට පස්සේ පුළුවන් අපිට මෙතනදී අපි basic details ටික දෙන්න ඕනේ. මම මෙතනදී campaign name එක විදිහට මේ විදිහට දෙනවා campaign name එක. ඊට පස්සේ මෙතනදී website එක හෝ phone number එක දෙන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට වඩාත් ගැළපෙන විදිහට දෙන්න. ඉතින් මම මෙතනදී අපේ website එක තියෙන නිසා ඉස්සෙල්ලාම website එකේ link එක අරගෙන ඊට පස්සේ මේකට website එකට visit කරලා website එකේ තියෙන details ටිකක් මෙතන කියනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ link details කියලා එහෙම තියෙනවා. මේ ටික මුකුත් කරන්න ඕනේ නැහැ skip කරන්න. මොකද ගොඩාක් simple කරගන්න ඕනේ process එක. ඊට පස්සේ මෙතෙදිත් මුකුත් ඔයාලා choose කරන්න ඕනේ නැහැ skip කරලා දාන්න. ඊට පස්සේ මෙතෙදිත් ආයෙසරයක් එනවා මේකත් skip කරන්න. මෙන්න මෙතෙන්දී ඔයාලට ආපහු option එකක් එනවා leave campaign creation කියලා. මේකෙදී leave campaign creation කියන එක දාන්න. ඊට පස්සේ මෙතෙන්දී billing details ටික එනවා. මෙතෙන්දී currency එක US dollars හෝ ශ්‍රී ලංකන් LKR දාගන්න පුළුවන්. නැත්නම් Australian dollars වගේ ඔයා ඉන්න country එකේ details ටික දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට මොන හරි offer code එකක් තියෙනවා නම් දාන්න පුළුවන්. ඉතින් එහෙම නැහැ නේ අපි ගාව දැනට. yes කියන එක දාන්න පුළුවන් ඔයාලට. ඊට මෙතනදී ඔයාලගේ phone number එක දාන්න පුළුවන් මේ විදිහට. ශ්‍රී ලංකා කියලා දැම්මොත් මෙතනදී 94යි. මේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අපිට මේ payment profile එක create කරන්න වෙනවා. payment profile එක create කරනකොට details ටික ඔක්කොම දාන්න ඕනේ මෙතනදී. මෙතනදී නම් exact details ඕනේ නැහැ. නමුත් මෙතනදී දාන details advertiser verification කියලා process එකක් තියෙනවා. සාමාන්‍යයෙන් certain threshold එකකට ගියාට පස්සේ සහ සමහරක් වෙලාවට account එක create කරන movement එකෙම advertiser verification එකක් එන්න පුළුවන්. අන්න ඒ movement එකේදී වාගේ හරිම details තියෙන එක වැදගත් වෙනවා account එක verify කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා payment method එකක් add කරන්න ඕනේ අපි. මේකෙදි temporary authorization එකක් වෙනවා $10 වල. නමුත් ඔයා ඉන්න රටත් එක්ක මේ ගාණ වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය ඕස්ට්‍රේලියාවේදී වගේ මේක $20ක් වෙන්න පුළුවන්. US වලදී වගේ $50ක් වගේ වෙනස් වෙන්න පුළුවන්. මෙතන තියෙන authorization එක. මේක අනිත් අතට ඔයාලට instantly හෝ දවස් කිහිපයක් ඇතුළත බැංක් එකට reversal වෙන payment එකක් තියෙන්නේ. ඉතින් මෙතනදී අපි payments වලට ඇවිල්ලා credit or debit card එකක් add කරන්න ගිහලා මෙතන card details ටික දීලා save cards දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී payment method එකක් තියෙනවා automatic payments ද එහෙම නැත්නම් manual payments ද කියලා change කරන්න පුළුවන්. automatic payments තියලා තියන්න. ඒකට reason එක තමයි අපි spend කරනකොට සාමාන්‍යයෙන් අපිට මුලින්ම threshold limit එකක් හම්බෙන්නේ නැහැ. නමුත් මෙයාලගේ threshold limits එක කියන්නේ අපිට $50ක් යනකල් advertisements ගහන්න පුළුවන් මුල් අවස්ථාවේදී 50 සම්පූර්ණ වෙනකල් හෝ ඊළඟ මාසේ පළවෙනිදා වෙනකල් අපිට pay කරන්න ඕනේ නැහැ. ඉතින් අපි කාලෙත් එක්ක මේ advertisements වැඩේ කරගෙන යනකොට මේ threshold එක වැඩි වෙනවා. එතකොට අපිට අතේ සල්ලි තිබ්බත් නැතත් month එකට $500ක 1000ක 2000ක වගේ range එකකට උනත් නැත්නම් $5000 10000 වගේ range එකකට උනත් ඔයාට threshold එකේ limit එක තියාගෙන advertisements run කරන්න පුළුවන්. ඉතින් අපිට මේ ටික මෙහෙමම තියලා submit කරන්න තියෙන මේ විදිහට. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට account එක create කළා කියලා එනවා. මේකෙදි සමහරක් වෙලාවට ඔයාගේ කලින් වෙන Google account එකට එහෙම නැත්නම් Google ad එකකට දාපු card එක details දාලා තිබ්බොත් ඒ card එකෙන් add කරපු Google account එකට payments කරන්න අපේ මොකක් හරි issue එකක් තිබ්බොත් ගොඩක් වෙලාවට account එක එකපාරට close වෙන්න පුළුවන්. එහෙම නැත්නම් advertiser verification process එකට යන්න ඉඩ තියෙනවා. අපි මේ විදිහට continue කරමු. ඊට පස්සේ මෙතනදී details ටිකක් අහනවා. මේ ඇවිල්ලා advertisement agency එකක්ද එහෙම නැත්නම් අපිමද ඒ කියන්නේ business එකේ ownerමද මේ advertisements run කරන්න කියලා. ඉතින් මේකෙදි නම් මම දානවා මෙතනදී yes කියලා. එහෙම නැත්නම් මෙතනදී දාන්න පුළුවන් මෙහෙම. මම මෙතනදී no කියලා දැම්මොත් මේ විදිහට options මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනදී කෙලෙම කියන්න පුළුවන් අපි directly Google එකට තමයි payments කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට Google එකේ අපේ ad account එක අපිට හම්බ වෙනවා. ඉතින් මේ ad account එක හම්බ වුණාට පස්සේ අපිට පුළුවන් මේකට අනිවාර්යයෙන්ම ටික දවසක් යනකොටත් එනවා two factor authentications දාලා ad account එක පරිස්සම් කරගන්න පුළුවන්. අපිට මෙතන preferences වල account settings වලට ඇවිල්ලා access and security කියන එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මෙතන details ටික security වලට ආවට පස්සේ මෙතන තියෙනවා two step verification එක turn on කරන්න කියලා.
මෙතෙදි turn on කරන්නදී අපේ ad account එකේ 2 steps නෙවෙයි turn on වෙන්නේ. අපේ Google account එකට step එකයි turn on වෙන්නේ. ඉතින් මේකෙදි වඩාත් හොඳම දේ තමයි අපිට Google Authenticator කියන app එක setup කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ Authenticator app එක ඔයාලට මෙන්න මෙතන click කරලා ගන්න පුළුවන්. and Google Play Store එකෙන් Android phone වලට ඊට අමතරව iOS app එක ගන්න පුළුවන් App Store එකෙන්. ඊට පස්සේ ඔයාලට හරියම ලේසියෙන් ඒ app එක setup කරගන්න පුළුවන්. ඒක මම මෙතනදී explain කරන්න යන්නේ නැහැ. app එකේ ඊට පස්සේ කොහොමද යට කෙළවරේ තියෙනවා දකුණු පැත්තට වෙන්න මේ scan කරන්න QR scan කරන්න පුළුවන්. plus icon එකක් තියෙනවා. ඒක click කළාට පස්සේ scan QR code කියලා එවි. ඒක scan කළාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී next කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාලගේ account එක 2FA verifications කරගන්න. එතන generate වෙන code එක තප්පර 30ක් මට මතක විදිහට තියෙන්නේ. ඒ තප්පර 30 ඇතුළත ඒ code එක මෙතන type කරලා දාන්න ඕනේ. එතකොට every time මේ code එක change වෙනවා තප්පර 30න් 30ට. ඒ change වෙන හැම code එකක්ම මෙතන issue එකක් නැතුව හම්බ වෙනවා. හරි ඔන්න account එක 2 step දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපිට turn on කරන්න තියෙනවා. මෙතනදී අපිට phone number එකක් නැතුව turn on කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට page එක refresh කරලා බලන්න. එතකොටත් මෙතන විස්තරය තියෙනවා. issue එකක් නැහැ. හරි. ඔන්න දැන් අපේ Google ad account එක තියෙනවා. මේකේ අපිට ගොඩක් දේවල් තියෙනවා කරන්න. නමුත් මේකේදී අපිට එච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේ තියෙන guide එකකින් එහෙම ලිව් වෙන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ ad account එකේ අපිට මෙතන tool set එකක් තියෙනවා. මේකේ planning tools ටිකක් තියෙනවා, shared libraries තියෙනවා, troubleshooting, bulk action, budget and bidding මෙතන tool set එකක් තියෙනවා. ඊට අමතරව මෙතන campaigns තියෙනවා. සහ create කෙනෙකුත් campaigns වලටම තමයි එන්නේ. එතකොට අපි create කරපු campaigns ඔක්කොම මෙතනින් filter වෙලා එනවා. වෙන වෙනම campaign එකකින් එකට වෙනම select කරන්න පුළුවන් මෙතනින්. අපි මේ details ටික one by one වෙනම කතා කරමු. මේ ඔක්කොම guides වලින් ලිව් වෙන්න මේවා ලොකුවට අපිට වැදගත් වෙන්නේ නැහැ. ඊට අමතරව මේ තියෙන recommendations තියෙනවා. එයාලගේ Gemini integration එකත් එක්ක මම හිතන්නේ මේ recommendations වලින් අපිට එච්චරම ලොකු වැඩක් නැහැ. වැඩක් තියෙනවා නමුත් ගොඩක් ලොකුවට recommendations පස්සේ ගියොත් මෙතන pen recommendations එක ගියොත් අපේ ad account එකේ තියෙන budget එක තමයි ගොඩක් ලොකුට යන්නේ. එහෙම නැත්නම් අපිට අපේ ad account එකෙන් ගොඩක් හොඳ ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මොකද Google එකට ඕනේ වැඩිපුර අපේ හරහා income එක generate කරන්න. ඒ කියන්නේ අපේ ad spend එක තමයි එයාට ඕනේ කොහොම හරි කරලා වැඩි කරන්න. ඉතින් ඒක එහෙම නෙමෙයි. අපේ ad spend එකත් අරගෙන අපේ purpose එක වෙන sales එහෙම නැත්නම් leads ගන්න එක එහෙම නැත්නම් visitors ලා ගන්න එක මේ දේවල් ටික කරගන්න එක තමයි අපි කරගන්න ඕනේ වෙන්නේ. ඉතින් මෙතන ඊට පස්සේ billing tools වලට ආවට පස්සේ billing summary කියන එක බලන එක වැදගත් වෙනවා. මෙතන billing එක හැදෙනකොට හැම මාසෙකම පළවෙනිදාට තමයි payment එක යන්නේ. පළවෙනිදාට කිව්වට සාමාන්‍යයෙන් පළවෙනිදා හවසෝ දෙවෙනිදාට තමයි payment එක automatically එන්නේ. ඊට අමතරව මෙතන payment threshold එකක් එනවා අපිට. ඒ කියන්නේ $50ක් තිබ්බොත් මුලින්ම අපිට $10ක වගේ threshold එකක් හම්බෙන්නේ. ඊට පස්සේ $50ක් හම්බ වෙනවා. 200ක් හම්බ වෙන්නේ. ඔහොම අපේගෙන යනවා. එතකොට මේ payment threshold එකේදී අපිට අර පළවෙනිදා කියන එක නැහැ. කියන අපි උදාහරණයක් විදිහට කිව්වොත් ජනවාරි 1 වෙනිදා ඉඳලා ජනවාරි 31 වෙනිදාට මාසයක් වුණාට ඊට පෙබරවාරි 1 වෙනිදාට නම් payment එක ගන්න තියෙන්නේ. නමුත් අපේ threshold එක වෙන $50 එහෙම නැත්නම් $10 එහෙම නැත්නම් $200 ඊට වඩා වැඩි ගණනක් තියෙනවනේ. ඒක අපි හිතමු ජනවාරි 10 වෙනකොට සම්පූර්ණ වෙනවා කියලා. ඒතකොට මේ ජනවාරි 10 වෙනකොට අපි payment එක කරන්න ඕනේ. නමුත් payment එක නොකරවුවත් අපිට සාමාන්‍යයෙන් 50 55 60 65 වගේ level එකට එනකල් අපේ advertisement එක වැඩ කරන්න chance එක තියෙනවා. එතනින් එහාට ad එක වැඩ කරන්නේ නැහැ. ඔයාලට මෙතනින් උඩ message එක බලා ගන්න පුළුවන්. pay කරන්න කියලා තියෙනවා threshold amount එක. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී මේක කියන optional payment කියන එකට ගිහිල්ලා අපේ account එකට පොඩි dollars ගහනක් දාන්න. ඉතින් මේකෙදි පොඩි කියන්නේ minimum dollar එක $10 ලංකාවේ වගේ ඉඳලා දානකොට ඕස්ට්‍රේලියාවේ වගේ ඉඳලා දානකොට එහෙම නැත්නම් වෙනත් රටකවල වල ඉඳලා දානකොට මේ තියෙන amount එක වෙනස් වෙන්න පුළුවන්. ඒ amount එක 20ක් 50ක් වගේ range වල වෙනස් වෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ ඉඳලා දානකොට $10ක් තමයි minimum අපිට දාන්න තියෙන්නේ.
අපිට මෙතෙන් දැම්මට පස්සෙත් මේක රියල් ටයිම් ඇක්ටිවේට් වෙන්නේ නැහැ. ටිකක් වෙලා යනවා මේක කවුන්ටරේට වැටෙන්නේ. නමුත් මෙතෙන් පේමන්ට් එක කළා විනාඩි 5ක් 10ක් ඇතුළත අපේ පේමන්ට් එක අපේ බැංක් එකෙන් ඩිඩක්ට් වෙනවා. සමහරක් වෙලාවට බැංක්ස් වලින් විශේෂයෙන්ම HNB කමර්ෂියල් වගේ බැංක්ස් වලින් කෝල් කරන්න පුළුවන් පාන්දර 1ට 2ටද හවසටද මේ ඕන වෙලාවක කෝල් කරන්න පුළුවන්. මෙහෙම පේමන්ට් එකක් ගියා ඒක කන්ෆර්ම් කරන්න නැත්නම් අපි පේමන්ට් රිලීස් කරන්න නැහැ කියලා. ඒක ගැනත් කන්සිඩර් කරගෙන ඉන්න. මොකද එතෙන්දී බැංක් කාඩ් එක ඩික්ලයින් වුණොත් පේමන්ට් එක යන්නේ නැහැ. පේමන්ට් එක ගියේ නැහැ කියන්නේ ඔයාගේ account එකේ threshold limit එක හම්බෙන එක ටික ටික ඩිලේ වෙනවා. එතකොට ඔයාලා threshold එකට කලින් optional payments වලින් payment එක කරවුවොත් ඔයාලට හම්බෙන threshold එක ඉක්මනට වැඩි වෙනවා. ඊට පස්සේ අපි තව මෙතේදී account එකේ features ගැන කතා කළොත් අපිට තව යාළුවෙක්ට හෝ තව expert කෙනෙක්ට හෝ තව service එක ගන්න service provider කෙනෙක්ට අපේ account එක access දෙන්න පුළුවන් directly username password දෙන්න නැතුව මෙන්න මේ plus icon එක click කරලා ඊට පස්සේ මෙතන email address එකේ access expiration එක අපිට ඕන set up කරන්න පුළුවන්. by default තියෙන name expire කියලා අපි ඒව remove කරන කලින්ම තියෙනවා. ඊට පස්සේ මෙතනදී මොන features ද තියෙනවා email only, billing, read only, standards, admin කියලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලා වෙන කෙනෙක්ට access දෙනකොට standard කෙනෙක් විතරක් දෙන්න admin කෙනෙක් දෙන්න නැතුව. සාමාන්‍යයෙන් admin එක දෙන්න එපා. standards දෙන්න. admin එක අවශ්‍යම නම් විතර professional කෙනෙක්ට දුන්නට issue එකක් නැහැ. ඒක ඉතින් ඔයා තමයි decide කරන්න ඕනේ. හරි. ඔය ටික තමයි තියෙන්නේ. අපි එහෙනම් campaign එක setup කරන එක ගැන කතා කරමු. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ account එකේ මෙන්න මෙතන තියෙනවා goals කියලා එකක්. goals වල තියෙනවා conversions කියලා එකක්. මෙන්න මේ conversions වලට ඇවිල්ලා අපි account එක අලුත් නිසා අනිවාර්යෙන් අපි setup කරගන්න ඕනේ new conversion actions කියන එක. ඉතින් මේකේ new conversion actions වලට ගියාට පස්සේ මොන විදිහේ action එකක්ද අවශ්‍ය වෙන්නේ කියලා අපිට මෙතනදී select කරන්න පුළුවන්. ඉතින් මේකදී අපි website එකට traffic එක ගන්න එක නම් කරන්නේ leads හරහා හෝ කොහොම හරි අපිට මෙතන website කියන එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි maps හරහා හෝ නැත්නම් Google local searches හරහා calls නම් directly බලාපොරොත්තු වෙන්නේ අපිට calls කියන action එක දෙන්න පුළුවන්. නමුත් මේ website කියන access එක දෙමු. මොකද මේක තමයි මම මේ වීඩියෝ එකේදී ඔයාලට පෙන්නන process එක වෙන්නේ. ඉතින් අපි search ads නේ use කරන්නේ. ඒකත් එක්ක මේක use කරමු. මම මේ website එකේ name එක දෙනවා. දුන්නාට පස්සේ මෙතනදී scan කරන්න පුළුවන්. scan කරද්දී අපි conversion actions මොනවද තියෙන කියලා පෙන්නන්නේ නැහැ මෙතන. මෙතන category එක මොකක්ද කියලා දෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මම ඔයාලට recommend කරනවා මෙතනදී contact or එහෙම නැත්නම් මෙතන දෙන request code වගේ මොකක් හරි ඔයාලට අදාළ වෙන දේවල් දෙන්න පුළුවන්. even page views උනත් දෙන්නත් පුළුවන්. ඉතින් මම මේකෙදි contact කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනදී options දෙකක් තියෙනවා. page load, form submission කියලා. මම මේකෙදි form submissions දීලා මෙතනදී any form කියලා තියන්න පුළුවන් මෙහෙම තිබ්බත් එනවා තමයි මෙතනදී අපිට specific URL එකක් set up කරන්නත් පුළුවන්. ඉතින් මම මේකෙදි website එකේ දෙන ඕනම form එකක් අපි උදාහරණයක් විදිහට කිව්වොත් මෙතන තියෙන get free code කියන එකට ගිහපුවම එතන තියෙන form එක ඒ මොකක් හරි form එකක් fill කරවුවොත් ඒක එහෙම නැත්නම් contact form එක මේ ඕන දෙයකට අවශ්‍ය නිසා මම මෙතනදී මේ විදිහට මේක blank තියලා add කරනවා මෙහෙම. නමුත් එහෙම add කරන්න බෑ. මොකද මෙතන කියලා තිබ්බට any form කියලා එහෙම වෙන්නේ නැහැ. අන්න ඒකයි issue එක. ඒතර මෙතනදී අපි අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ තියෙන URL එක දෙන්න ඕනේ. ඉතින් මේකෙදි මතක තියාගන්න ඕනේ අපි දෙන්න ඕනේ මේ URL එක විතරයි. ඊටු URL එක යාලා තියාගෙන ඉන්න. මම මේ විදිහට ඊට පස්සේ add කරන එක දුන්නාට පස්සේ මේ විදිහට process එක වෙනවා. හරි. ඊට පස්සේ මෙතනදී තියෙනවා conversion actions manually කියලා එකක් තියෙනවා. ඉතින් මේකෙදි enhance conversion actions කියලා එකක් තියෙනවා. ඒක turn on කරන්නත් පුළුවන්, off කරන්නත් පුළුවන්. ඉතින් මම මේකදී ඒක off කළා මේ විදිහට save and continue කියන එක දෙනවා. ඊට පස්සේ තියෙනවා අපේ website එකට Google tag එක install කරගන්න. ඉතින් මේකදී options දෙකක් තියෙනවා අපිට setup කරගන්න. මේ විදිහට setup කියන එකට ගියාට පස්සේ පළවෙනි option එක දෙනවා අපිට Google එකේ තියෙන Google tag plugin එක install කරගන්න පුළුවන් නැත්නම් manually install කරන්නත් පුළුවන්. ඉතින් WordPress website එක නම් මම මෙතනදී recommend කරනවා මේක automatically තියෙන WordPress plugin එක install කරගන්න කියලා. ඒත් ඔයාලා manual website එක develop කරපු කට්ටිය නම් ඒක Laravel වෙන්න පුළුවන්. එහෙම නැත්නම් HTML site එකක් වෙන්නත් පුළුවන්. මේ ඕන එක header tag එක ඉවර වෙන්න කලින් ඔයාලගේ HTML එකේ header tag එක ඉවර වෙන්න කලින් මෙන්න මේ code එක දාලා save කරලා අනිවාර්යෙන් website එකේ cache clear කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා Vercel හරි මොකක් හරි පාවිච්චි කරලා හදලා තියෙන Next.js වගේ application එකක් නම්
ඒකෙත් අනිවාර්යෙන් කෑෂ් එක අනිවාර්යෙන් බලන්න වෙනවා. ඊට අමතරව සමහරක් වෙලාවට Cloudflare එකේ always online cache දාලා තියෙනවා නම් ඒකත් close කරන්න වෙනවා. හරි. දැන් මම මෙතනදී install with WordPress කියන එක දෙන්න. මගේ වෙබ්සයිට් එක WordPress වල තියෙන නිසා. ඉතින් අපිට මේකේ මෙතන next කියන එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ WordPress වල මෙන්න මේ විදිහට තියෙනවා sitekit by වගේ එක install කරගන්න කියලා කියන්නේ. මෙතන search වලට ඇවිල්ලා sitekit by Google කියන එක දුන්නා නම් හරි. එතකොට මේ විදිහට තියෙනවා. මෙන්න මේක install කරගත්තා නම් හරි. ඊට පස්සේ ඒක activate කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙතන instructions තියෙනවා කොහොමද කරන්න කියලා හැම මෙතන ඔයාලට බලන්න පුළුවන්. සම්පූර්ණ instructions තියෙනවා ලස්සනට. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මෙතනින් setup start setup කියන එක දීලා ඉස්සරහට ඇවිල්ලා මේ ටික් එකක් දාලා මේ ටික් එක අයින් කරන්න. ඊට පස්සේ sign in with Google කියන option එක දෙන්න. ඊට පස්සේ අපේ add account එකේ තියෙන Google account එක select කරලා අපිට continue කරන්න පුළුවන්. select all දෙන්න, continue දෙන්න. ඊට පස්සේ මෙතනදී අපිට එනවා ගොඩක් වෙලාවට verify කරන ownership එක. මේක verify කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ allow කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ search console එක ඒ account එකටම setup කරලා තියෙනවා නම් ඒකටම setup කරන්න පුළුවන්. වෙන account එකකට setup කරලා තියෙනවා නම් issue එකක් තියෙනවා. ඊට පස්සේ Google Analytics ඊට පස්සේ Google Analytics එකත් automatically setup වෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන මේ details ටික ඔක්කොම තියෙනවා. අපිට මේකෙදී create account කියන එක දෙන්න පුළුවන් මේ විදිහට. continue කරන්න තියෙන details ටික මේ විදිහට. ඊට පස්සේ මෙතනදී තියෙන terms and conditions ටික ඔක්කොම allow කරන්න ඕනේ. මේකේ පල්ලට මෙන්න. ඊට පස්සේ මෙතනදී තියෙන මේ details වලින් ඔයාලට පුළුවන් මේකේදී technical support මේ දේවල් ටික දීලා මේකේ පල්ලට ඇවිල්ලා මේක accept කරන්න මේ විදිහට. මෙතන තියෙන මේකත් accept කරන්න. ඊට පස්සේ ආයෙ accept කියන එක දෙන්න. ඊට පස්සේ Google එකෙන් මේ විදිහට ඔක්කොම accounts ටික create වෙනවා. අපිට analytics ටිකයි ඔක්කොම ටික manually අපිට verify කරන්න codes දාන්න මොකුත් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔක්කොම එකවර one click එකෙන් අපිට install කරගන්න පුළුවන්. enable auto updates උද්දු ඉපහම අපිට මේක dismiss කරලා දාන්න පුළුවන්. මේ bill-ට දෙමු. මේ bill-ට දෙන්න. එතකොට මෙතනදී අපේ වෙබ්සයිට් එකට අපට total impressions, clicks වගේ දේවල් search console එකෙන් ඇවිල්ලා පෙන්නනවා. ඊට අමතරව මෙතන settings වලට ඇවිල්ලා බලන්න පුළුවන් අපිට. මොන වගේ settingsද ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මෙතනදී connect වෙලා තියෙන services විදිහට තියෙනවා. search console, analytics, pages, speed insights තියෙන්නේ. connect more services කියන එකට ආවට පස්සේ මෙතන තියෙනවා ads කියලා. මෙන්න මේ setup ads කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ conversion ID කියලා එක. මෙන්න මේකේ උඩට අපිට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපේ conversion ID එක. මේ තියෙන මෙන්න මේ ID එක ඇවිල්ලා මෙතෙන් දීලා complete setup කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ආයසරයක් Google එකට යන්නේ නැහැ. මෙතනදී success කියලා හිටලා තියෙනවා. ෂේ එකක් නැහැ. ඊට පස්සේ මෙතන consent mode එක enable කරන්න පුළුවන්. අපි ලංකාවෙන් පිට යනකොට GDPR වගේ consents වලට දාපුවාම ඊට පස්සේ මෙතනදී විස්තර ටික අහනවා. මේකත් install කරන්න පුළුවන් WP consent API කියන එක. හරි ඊට පස්සේ connected services වලින් බලපුවම අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ tag manager එකයි AdSense විතරයි. ඒ දෙක අපිට වැඩක් නැහැ. අපි service sites නිසා මෙතන ක්ලික් කරලා බලුවොත් අපේ
conversion tracking එක enabled කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී test installation කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට test in Google tag installation කියලා වෙනවා. මේකෙදී අපිට සම්පූර්ණයෙන් අපේ measurement tag එක install වෙලා තියෙනවා කියලා මේ විදිහට කියනවා your tag was correctly directed on your website කියලා. දැන් done කියන එක දෙන්න තියෙන්නේ. දැන් අපිට මෙතනොත් මේකත් done කරන්න පුළුවන්. හරි. එතකොට අපි measurement goals එකක් install කරගත්තා. මෙතනදී ඔයාලට measurement goals ගැන වැඩිපුර දැනගන්න get started කියන එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට tool tip එකක් එනවා. මේක ඕනේ නැහැ. exit කරලා දාන්න. හරි. මෙතන status එක inactivate තියෙන්නේ. මේක අපිට සාමාන්‍ය පැය 3ක් විතර යනවා. ඊට අමතරව අපේ වෙබ්සයිට් එකට ads through කට්ටිය එනකොටත් මේක ආපහු inactivate එක active වෙලා එනවා. ඊට පස්සේ customer acquisitions තියෙනවා. මේවා ටිකක් advanced දේවල් ටිකක්. මේ දේවල් ටික අපි පස්සේ බලමු. simply අපි මේ දේවල් ටික කතා කරමු. හරි. එතකොට අපි ඔන්න conversion actions මේ වෙනකොට install කරගත්තා. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන tools වල keyword planner, performance planner, reach planner, app advertiser hub කියලා තියෙනවා. ඉතින් මේකෙදී අපි keyword planner කියන එක විතරක් පාවිච්චි කරන විදිහ ගැන දලා දහසක් ගමු. ලේසියෙන් අපිට දේවල් ටික කරගන්න ඕන නිසා. මෙතනදී අපිට keyword plan එකේදී දලා දහසක් ගන්න පුළුවන්. අපි target කරන audience එක මොන වගේ දේවල් search කරනවද, මොන වගේ search terms ද search කරන්න කියලා. ඉතින් මේ සමහර search terms අපි හිතන එක අපි හොඳයි කියලා හිතන එකට වඩා users ලා පාවිච්චි කරන වෙනස්ම search term. especially අපි English නොවන countries වලට ඒ කියන්නේ අපි හිතමු ලංකාවේ ඉඳලා tourism website එකක් කරන කෙනෙක්, tourism related කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක් අපි හිතමු Spanish වලින් එහෙම නැත්නම් Polish වලින් නැත්නම් French වලින් මේ විදිහේ language එකකින් ටාගට් කරලා වෙබ්සයිට් එක කන්වර්ට් වෙන විදිහට හදන මොකක් හරි කරලා ටාගට් කරලා හදනවා නම් වෙබ්සයිට් එක. ඒතකොට ඔයාලට ඒ කට්ටිය ටයිප් කරන keywords මොනවද කියලා අයිඩියා එකක් ගන්න බෑ. ඉවෙන් අපි ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එහෙම නැත්නම් UK වලට එහෙම නැත්නම් කැනඩා වලට ඇඩ්වර්ටයිසින් කැම්පේන්ස් කරනවා නැත්නම් අපේ කැම්පේන් එකක් රන් කරනවා නම් සමහරක් විට ඒ කට්ටියගේ සර්ච් පැටර්න්ස් උත් අපේ සර්ච් පැටර්න් වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම අපිට අයිඩියා එකක් ගන්න බැරි වුණාට අපිට බේසික් කීවර්ඩ්ස් ගැන අදහසක් ගන්න පුළුවන්. මොකද අපි මේකෙදි මිනිස්සු සර්ච් කරන එක්සැක්ට් කීවර්ඩ්ස් එක නෙමෙයි ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින් ගහන්නේ. අපි ගන්න බ්‍රෝඩ් කීවර්ඩ්ස් වල එයා ගහන සර්ච් query එකට ළඟින් යන කීවර්ඩ්ස් තමයි අපි ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. පස්සේ යාලගේ සර්ච් intents හා searches ටික අපිට වෙනම අපේ dashboard එකේ බලා ගන්න පුළුවන්. අපේ ad එක පෙන්නපේවා. ඒවත් එක්ක අපිට පුළුවන් වෙනවා කාලයත් එක්ක exact search keywords වලටයි search phrases කියලා තියෙනවා. ඒවටයි යන්න මේක වෙනම කතාවක්. අපි ඉස්සරහට බලමු. මේකදී අපිට පුළුවන් discover new keywords කියන එක දෙන්න. ඊට පස්සේ get search from Procast කියලා තියෙනවා. search volumes Procast. ඉතින් මේකදී අපිට පුළුවන් directly මොනවා හරි search term එකක් නැත්නම් seed keyword එකක් search කරන්න. ඉතින් මේකදී එහෙම නැතුව අපිට පුළුවන් අපේ competitor කෙනෙක්ගේ website එකක් දාලා එයාගේ website එකේ වැඩිපුර මිනිස්සු වෙනවා කියලා හිතන keywords මොනවද කියලා තියෙන කියලා බලලා get results දෙන්නත් පුළුවන්. දැන් මම මේකෙදී ඔයාලට example එකක් විදිහට ගත්තොත් අපි හිතමුකෝ ශ්‍රී ලංකා tour packages එහෙම නැත්නම් අපේ තියෙන website development ගන්න. ඒතර අපි හිතමුකෝ මෙතන තියෙනවා කියලා web development කියලා දාලා ඊට පස්සේ අපිට මෙතනදී search එක ගන්න පුළුවන් get result දාලා. ඉතින් මෙතනදී අපි ශ්‍රී ලංකාවට අදාළව තමයි මෙතන හම්බ වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා refine keywords කියලා options ගොඩක්. අපිට ලොකු ෆිල්ටර් එකක් තියෙනවා. මේ ෆිල්ටර් එක පාවිච්චි කරලා brands non brands මේ දේවල් ඒතර ලොකු branding website වගේ දේවල් අයින් කරලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලුවොත් මෙතන Udemy course platforms තියෙනවා. මෙතන websites තියෙනවා. ඒ දේවල් ඔක්කොම අයින් කරලා අපිට අදහසක් ගන්න පුළුවන් තව keywords ගොඩක් refine කරලා. ඉතින් මේක ටිකක් ලොකු process එකක්. සාමාන්‍ය සෑහෙන ලාවක් යනවා. අපිට මෙතෙන් ගන්න keywords ටික ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්දී මේක Google Sheets වලට export කරන්න. ඊට පස්සේ එතෙන්දී ටිකක් keywords එක වැඩ කරනකොට ඔයාලට ඉස්සරහට තව learn කරනකොට දේවල් ගොඩක් තියෙනවා බලන්න. ඒ keywords අපි කොහොමද select කරගන්නේ කියලා වෙනම processes වලට දානවා. අපේ තියෙනවා SOPs එහෙම නැත්නම් අපේ processes තියෙනවනේ. ඒ දේවල් වලට දාලා අපිට දේවල් ටික හදා ගන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් තමයි මේ keyword එක හොඳ කියලා වගේ දේවල් ගන්න පුළුවන්. නමුත් මෙතනදී අපිට දහසක් ගන්න පුළුවන් keywords වලට කොච්චර monthly average search volume එකක් තියෙනවද කියලා. මොකද සමහර keywords වලට search volumes නැහැ. ඉතින් මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕනේ දේ තමයි
මේ use කරන seed keywords මේ keyword එකත් එක්ක align වෙන ඕන දෙයක් තියෙන්න පුළුවන්. දැන් මෙතන website development මම දුන්නේ web development කියලා. ඒතකොට web development කියන එක website development කියන එකට අදාළව කවුරු research එකක් දැම්මොත් එයාටත් පෙන්වන්න ලොකු chance එකක් තියෙනවා. මොකද broad match නිසා. අපි exact match යන්නේ නැති නිසා. නැත්නම් web development company. එහෙම නැත්නම් web developers near me වගේ broad match වුණාම ඒ වගේ අනිත් keywords වලට access එකක් ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා. හරි. මෙතන keywords ගැන ඔයාලට අදහසක් ගන්න පුළුවන් tourism ගැන කට්ටියට. ඒ දේවල් වලට ඕන දෙයකට ගන්න පුළුවන්. language wise උත් අපිට search කරන්න පුළුවන් වෙන වෙනම keywords ගන්න. ඊට පස්සේ මෙතනදී country wise අපිට change කරන්න පුළුවන්. කිසිම country එකක් නැතුව globally බලනවා නම් මෙතනදී මුකුත් නැතුව save කරන්න පුළුවන්. ඒතකොට all locations වලට අදාළව කොහොමද තියෙන්නේ කියලා දෙනවා. නමුත් මේක අනවශ්‍යයි. ගොඩාක් budget එක spend වෙන එක විතරයි වෙන්නේ. ඔයාලට target result එකක් ගන්න වෙන්නේ නැහැ. දැන් ලංකාවේ ශ්‍රී ලංකාවට ගහනවා නම් ලංකාව ශ්‍රී ලංකාව කියලා දාන්න වෙන්නේ. නමුත් අපි ඕස්ට්‍රේලියාව වගේ ටාගට් කරනවා නම් මෙතෙන්දී පර්ත් වලට වෙනම, ඇඩිලේඩ් වලට වෙනම, මෙල්බන් වලට වෙනම, එතන මෙල්බන් වලත් වික්ටෝරියාම ටාගට් කරනවා වෙනම. එතකොට UK නම් වෙනම, ලන්ඩන් වෙනම, එහෙම වෙනම අපිට සිටි ඒරියාස් ගන්න පුළුවන්. මොකද මේ සමහර වෙන රටවල් වලදී ටාගට් කරන ඇඩ් කැම්පේන් එකකදී ඒ අදාළ පොඩි සිටි එකකදී එහෙම නැත්නම් යාළගේ ස්ටේට් එකක ඉන්න පුළුවන්. සමන් ලංකාවේ ඉන්නා වගේ 3-4 ගුණයක ජනගහනයක් ඉන්න ස්ටේට්ස් උත් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අපිට ලොකු කන්ට්‍රීස් ටාගට් කරලා අපි ඇඩ් කැම්පේන් කරනවා නම් අපේ ටාගට් මාකට්ස් වලට විතරක් යන එක හොඳයි. ගොඩාක් රට ඇතුළට යන්න නැත්නම් යන්න අවශ්‍යතාවයක් නැත්නම් අවශ්‍ය නැහැ ඒ දේවල් වල දාන එක. මොකද ඇඩ් කොස්ට් එක තමයි ගොඩක් වෙලාවට වැඩි වෙන්නේ. හරි. ඉතින් keyword plan එක ඔය විදිහට තියෙනවා. ඊට අමතරව තව Google එකේ තියෙනවා Google Trends කියලා. මේ Google Trends කියන කෙනුත් අපිට දල අදහසක් ගන්න පුළුවන් සමහර keywords ගැන. මේ වයින් ඇත්තටම අදහසක් ගන්න විතරයි තියෙන්නේ. නැත්නම් මේවා එක heavily depend වෙන්න නෙමෙයි තියෙන්නේ. මේකෙන් දෙන එකේ මම දීලා දාන්න බෑ. ඊළඟ එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි google.com එක. google.com එකට ඇවිල්ලා බලන්න පුළුවන් අපේ competitorsලා මොන විදිහටද පාවිච්චි කරන්නේ කියලා. මොන විදිහ adsද use කරන්නේ කියලා. ඉතින් මේකේදී options දෙකක් තියෙනවා. එකක් පුළුවන් අපිට search කරන අපිට හිතන search terms. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මෙතනදී මම පාවිච්චි කරමුකෝ website development company කියන මෙන්න මේ තියෙන seed word එක keyword එක කියලා කියන්නත් පුළුවන් ඒක. අපිට මේකද search කරවුවොත් මේ විදිහට ලංකාවේ ඉඳලා දැන් කරන නිසා ලංකාවේ තියෙන organic rank වෙච්ච website ඔක්කොම තියෙනවා. ඔයාලට බලුවොත් මේ search terms වලට ලංකාවේ මේ වෙනකොට මේ මම search කරපු එකට advertisement එකක් නැහැ. නමුත් අපිට මෙතනදී advertisement එකක් run කරලා තිබ්බනම් මේ උඩ top position එකට ඇවිල්ලා ඉන්න ලොකු chance එකක් තිබ්බා. දැන් මෙතනදී අපි මේක ලංකාව ශ්‍රී ලංකාවෙන් කළා මේක අපි දැම්මොත් මෙල්බන් වගේ කියලා. ඒතර මේ විදිහට සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින් තමයි තියෙන්නේ. ඒතර මේ විදිහ එක්කදී අපිට යන ඇඩ් කොස්ට් එක ගොඩක් ලොකුවට වැඩි. මොකද කම්පිටිෂන් එකක් තියෙනවා. මෙතන තියෙන ඔප්ෂන්ස් තුනයි. ඒතර බිඩින් ප්‍රොසෙස් එකක් කියලා එකක් තියෙනවා. ඒතකොට වැඩිම Google එකට pay කරන්න බජට් එක allocate කරලා තියෙන කම්පැනි එක තමයි උඩින් ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ටෙක්නිකල් ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් ඊට පස්සේ මැප් එකේ දේවල් ටිකකුත් තියෙනවා. ඒව නම් ගොඩක් ඕගනික් ඒවා තියෙන මැප් එකේ තියෙන ඒවා. ඊට පස්සේ අපෝ npack එකකුත් බලා ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ search result එකේ අවසානයේ මේ විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව මෙතනදී මිනිස්සු search කරන search terms මොනවද කියලා බලා ගන්නත් පුළුවන්. ඒ දේවල් වලට අදාළවත් search words අපිට keywords වගේ දේවල් බලා ගන්න පුළුවන්. අපේ keyword එකත් එක්ක broad match keywords එක highlight වෙලා තියෙනවා. මේකත් එක්ක broadly match වෙන දේවල් මේ තියෙන්නේ. Local web design and development agency. මෙතන තියෙනවා studio is a creative relevant result driven web develop design in Melbourne agency වගේ මේ අපි search කරපු search term එකට අදාළ broad match වෙන keywords ඔක්කොම වගේ මෙතනදී highlight වෙලා පෙන්නනවා. right. ඉතින් අපිට තව ක්‍රමයක් තියෙනවා අපිට කොහොමද මේ අනිත් කට්ටිය වැඩ කරන්නේ කියන එක බලා ගන්න ක්‍රමයක්. ඒ තමයි Google Ads Transparency Center එක. Google Ads Transparency Center කියලා search කරලා මෙන්න මෙතෙන් එන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ අපිට මේකෙදිත් අපිට හොයාගන්න පුළුවන් අපේ කම්පියුටර්ස්ලා කොච්චර keywords use කරනවද කියන එක වගේ දේවල් නෙමෙයි. නමුත් එයාලා මොනවද දාලා තියෙන advertisements කියන එක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් australiawebsitesolutions.com කියලා මේ උඩම තියෙන ad එක තියෙන කට්ටියගේ URL එක මම මේ විදිහට ගන්න ඕනේ. අපි මෙතන
මේ තියෙන URL එකනේ. මේ URL එක ඇවිල්ලා මෙතනදී මේ විදිහට දුන්නොත් අපිට මොනවද බලා ගන්න වෙන්නේ නැහැ. ඇයි මෙතනදී අපි show in ශ්‍රී ලංකා කියලා දෙන්න. මේකදී අපිට එනිමියා කියන එක දෙන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට වෙබ්සයිට් එකේ නම පෙන්නනවා. එතකොට අපිට බලන්න පුළුවන් යාලා පාවිච්චි කරන ඇඩ්වර්ටයිස්මන්ට්ස් මොනවද තියෙන කියලා. ඉතින් මෙන්න මේ විදිහේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් දෙකක් තියෙනවා යාලගේ. යාලා වෙරිෆයිඩ් ඇඩ්වර්ටයිස්මන්ට්ස් පාවිච්චි කරන මෙයාලා ඩිජිටල් ටනල් LLC කියලා තමයි යාලගේ කම්පැනි නේම් එක තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඇවිල්ලා යාලගේ ඇඩ්වර්ටයිසර් වෙරිෆිකේෂන් එක කරලා තියෙන එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතනදී platforms මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ආපහු show everywhere ක්ලික් කරලා බලන්න පුළුවන්. time එක කවදද පෙන්වන්නේ මේ දේවල් ටිකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇඩ් එකක් ඇතුළට අපිට ගිහිල්ලා අය ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන් අන්තිමට කවද්ද පෙන්වන්නේ. එතකොට මෙතන show anywhere කියන එක ක්ලික් කරපුවම කොයි රටවලද ටාගට් කළේ කියලා වෙනම බලා ගන්න පුළුවන්. හරිද? ඒ විදිහට අපිට ඇඩ්වර්ටයිස්මන්ට් වල ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඊට අමතරව යාලා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාලා තියෙන ටයිටල් එකයි ඩීටේල්ස් ටිකයි මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට අපිට හොඳ දහසක් ගන්න පුළුවන් අපේ කම්පිටිටර්ස්ලා මොන වගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස්ද යූස් කරන්නේ කියලා. ඉතින් ඒතකොට ඒ සමහරක් කීවර්ඩ්ස් ඒ කට්ටිය කම්පිටිටර්ස්ලාත් ගොඩක් හොඳට රිසර්ච් කරලා තිබුණොත් අපිට ඒවත් එක්ක ළඟින් යන සයිට්ලි ළඟින් යන කීවර්ඩ්ස් ඇඩ්වර්ටයිස්මන්ට්ස් පාවිච්චි කරලා කම්පිටිෂන් එකටම එන්න පුළුවන්. ඉතින් එක තියරි එකක් සහ එක ස්ට්‍රැටජි එකක් අපිට මේ ඇඩ්ස් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට තියෙනවා. හරි. ඔය දේවල් ටික තියෙනවා අපිට ඇඩ්ස් ටික ගහන්න අවශ්‍ය කරන සපෝටිව් දේවල් ටික විදිහට අපිට බලා ගන්න පුළුවන් ඔන්න ඔය දේවල් ටික. ඊට පස්සේ අපිට දෙන්න දැන් කැම්පේන් සෙටප් කරන process එක තමයි මල්ටි කරගන්න තියෙන්නේ. දැන් අපි මේකට ගොඩක් බේසික් දේවල් ගැන කතා කළා. දැන් අපිට තියෙන්නේ කැම්පේන් එක සෙටප් කරන්න. ඉතින් මෙතනදී තව දෙයක් කියන්න Google Analytics එකත් මෙතන තියෙන නිසා අපිට ගිහිල්ලා මෙතනදී see full details in analytics කියන එක දීලා අපිට අපේ Google Analytics එක බලා ගන්න පුළුවන්. ඔයාලට වෙනම සෙටප් කරන්න මොකද දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙතන ආවට පස්සේ මේ විදිහට පොඩි පොඩි details ටිකක් තියෙනවා. චෙක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී Google Analytics එකේ සාමාන්‍යයෙන් ඔයාලා යූස් කරන විදිහ දන්නවා. මෙතනදී reports වලට ඇවිල්ලා බලපුවම real time overview බලන්න පුළුවන්, acquisitions බලන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. right away කොහොමද site එක වැඩ කරන්නේ කියලා වගේ දේවල් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි traffic එක ටිකක් එනකොට තමයි එන්නේ. එහෙම එකපාරට මෙතන පෙන්නන්නේ නැහැ නිකන් හේතුවක් නැතුව. මේ වෙලාවේ වීඩියෝ එක කරන වෙලාවේ නම් මේ site එකට කවුරුත් එන්න විදිහක් නැහැ. මම මෙතනදී new incognito window කියන එක දාලා මේ විදිහට incognito එකක් open කරලා මේ විදිහට ගිහින් බලන්න පුළුවන්. හරි site එක load වුණා. දැන් මෙතන real time එක බලුවොත් update වෙනවද කියලා බලන්න පුළුවන්. සමහර වෙලාවට update වෙනවා. අර මුල්ම වෙලාවේ ටිකක් වෙලා යනවා මෙතනදී updates එහෙම එන්න. එහෙම updates මොකුත් එන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතනදී ගිහිල්ලා මේකේ මේ අපිට තියෙනවා මෙතන data streams කියලා එකක්. data streams වල වෙන මෙතන ගිහිල්ලා view track installation instructions කියන එක වගේ දීලා ආපහු මෙතන installation instructions ටික අරගෙන setup කරලා හරියට මේක තියනවාද කියලා බලන්න පුළුවන්. සමහරක් වෙලාවට තිබ්බට දැන් මෙතනදී අපිට double check කරන්න පුළුවන් scan කරලා. හරි එක වැඩ කරනවා. ඉතින් මෙතනදී කියලා තියෙනවා සාමාන්‍යයෙන් පැය 48ක් වගේ අයි කියලා නෙමෙයි සාමාන්‍යයෙන් ඊට වඩා යනවා නම් තව ඩබල් චෙක් කරලා බලන්න ඕනේ කියලා. alright දැන් පෙන්නනවා මෙතනදී page views count එක ඒ දේවල් ටික ඔන්න පෙන්වන්න පටන් ගත්තා. ඉතින් ඔන්න විදිහට අපිට සම්පූර්ණ account එක setup කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඔයාලට මම basic දේවල් ටිකක් කිව්වා, analytics use කරන විදිහ කිව්වා, search console එක use කරන විදිහ ගැන කිව්වේ නෑ තාම. ඔයාලට මෙතනදී Google Transparency Center එකේ දේවල් ඔක්කොම තියෙනවා. දැන් තියෙන්නේ අපිට Google ad එක create කරන්න මෙන්න මේ campaign creations කියන එකට එන්න. කොහොමද campaign එක setup කරන්න කියලා. ඉතින් මේ campaign setup කරන එකේදී අපිට options ගොඩක් තියෙනවා. ඉතින් මේකේදී අපි කෙලින්ම campaigns කියන එකට මේ විදිහට යමු. ඉතින් මෙතේදී අපිට ආපහු අපේ business details වගේ දේවල් ටිකක් දෙන්න තියෙනවා. ඉතින් මේක ඕන skip කරන්නත් පුළුවන්. මේ details වලින් වෙන්නේ ඇත්තටම Google Gemini
ඉන්ට්‍රගේට් කරලා තියෙනවා Google Ads වලට. ඉතින් ඒකත් එක්ක යාලා අපේ වෙබ්සයිට් එකකින් එක එක රෙකමෙන්ඩේෂන්ස් අරන් පෙන්නන දේවල් වලට තමයි මෙතෙන්දී අපිට මේ ඩීටේල්ස් ටික අහන්න. මොකද මේක ඔප්ෂනල් කියලා තියෙන වෙබ්සයිට් එකේ නේම් එක. නමුත් මෙතෙන්දී අපි මේකෙදි URL එක ඕනේ කියලා තියෙනවා. නමුත් මේක අපිට ස්කිප් කරලා යන්නත් හැකියාව තියෙනවා. මම මෙතෙන්දී ඒ උනට දෙන්නම් මේ විදිහට turn global කියලා අපේ බිස්නස් වෙබ්සයිට් එක. ඊට පස්සේ මට පුළුවන් මෙතෙන්දී අපේ මර්න් URL එක copy කරලා ගන්න. ඊට පස්සේ next කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතෙන්දී තියෙනවා අපිට objective select කරන්න option එක. ඉතින් මේකෙදි ගොඩක් objectives තියෙනවා. Sales, leads, website traffic, app promotion, awareness and consideration, තමතර local store visits and promotion, තමතර create a campaign without guidance කියලා තියෙනවා. ඉතින් මේකෙදි අපිට Google Maps target කරන්න පුළුවන්. leads වලින් අපිට කෙලින්ම leads ගන්න එක website traffic දේවල් ටික තියෙනවා. මෙතන traffic එක වෙනම ගන්න තියෙනවා. sales වෙනම තියෙනවා. awareness තියෙනවා. ඉතින් මම මේකෙදි ඔයාලට කියන්නේ වැඩිම අපිට හොඳ මේකෙදි leads කියන එක. ඉතින් leads කියන එක ටිකක් cost එක වැඩි සහ ටිකක් අනිත් ඒවාට වඩා සාපේක්ෂව pros and cons තියෙනවා. නමුත් leads කියන එක ගොඩක් හොඳට work කරනවා ඕනෑම විදිහක business එකකට. ඒක tourism වෙන්න පුළුවන්. ඒක vehicle rental service එකක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් service එකක් වෙන්න පුළුවන්. cleaning service එකක්, design agency එකක්. මේ එකිනෙක ඕනේ business එකකට මේ leads කියන එක වැඩ කරනවා. ඉතින් මොනවද මෙතෙන් දෙන්න ඕනේ? exit වෙන්න මේ විදිහට guide එකක් ඕනේ leave කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී conversion action එක අපි create කරපු එක තියෙනවා. මෙතන click කරලා inactive conversions කියලා බලුවොත් අපේ website එකේ link එක බලා ගන්න පුළුවන්. අපි කලින් දීපු ඒක ඔයාලට ඕන වෙලාවක ගිහිල්ලා change කරන්න පුළුවන්. නැත්නම් මෙතෙන් ගිහිල්ලා ඔයාලට ඒක remove කරන්නත් පුළුවන්. හැබැයි at least එක conversion action එකක් තියෙන්න ඕන. හරි. මම මේ විදිහට continue කරනවා. සමහරක් වෙලාවට Google එකේ error එකක් තියෙනවා. ඔයාලගේ ගොඩක් හොඳ internet connection එකක් නැති වුණොත් මේවා ක්ලික් කරපුවාම එන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට මේ විදිය වෙන කොහේ හරි ක්ලික් කරලා ලෝඩ් කරගෙන ආපහු මෙතෙන් එන්න. ඒතකොට මේකේ යට තියෙන මේ continue button එක එහෙම පෙන්නනවා. ඔයාලගේ connection speed drop වෙච්ච වෙලාවක එහෙම සමහරක් වෙලාවට ඔය issue එක එනවා Google එකේ time to time. හරි. ඊට පස්සේ මෙතනදී continue කියන එක දෙනවා මේ විදිහට ආයෙසර. ඊට පස්සේ මෙතනදී අපිට campaign එක performance max ද, search ද, demand gen ද, video ද කියලා තියෙනවා. ඉතින් මේකදී මම කියන්නේ search ads use කරන්න කියලා. මොකද මෙන්න මෙතන තියෙන psychological කතන්දරය අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මිනිස්සු YouTube එකට යන්නේ web videos බලන්න. ඒකට advertisement බලන එක නෙමෙයි intent එක වෙන්නේ. එතකොට යාලා වෙන ඕනම website එකකට ගියපම advertisement tab වෙන එක optional. නමුත් මිනිස්සු ඔක්කොම දන්නවා advertisements කියන්නේ එච්චර යාලා friendly දෙයක් නෙමෙයි කියන එක. ඕන කෙනෙක් දන්නවනේ. අපි උනත් දන්නවනේ website වලට යනකොට හතර වටේ advertisements තිබ්බට අපි ඉතාමත් කලාතුරකින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ. නමුත් මිනිස්සු Google search එක use කරනවා විවිධ දේවල් search කරගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් මේ විදිහට අපි Google search එකට ගිහිල්ලා search කරන්න පුළුවන් වෙන රටකට trip එකක් යන්න, service එකක් ගන්න, මොකක් හරි දෙයකට අපි search කරනවා. උදාහරණයක් විදිහට අපි search කරවුවොත් WordPress web hosting වගේ search කරනවා. මිනිස්සු දෙයක් purchase කරන මොකක් හරි intent එකක් ඒකේ තියෙනවා. නමුත් YouTube එකට ගිහිල්ලා search කරන්නේ purchase කරන්න නෙවෙයි, ඒක කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒතර මෙතනදී බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙන Bluehost එකේ advertisement එක, Namecheap, ඊට පස්සේ top10.com කියලා එකක් තියෙනවා, wordpress.org මේ වෙලාව organic ටික. නමුත් මෙතනින් උඩ තියෙන ටික ඔක්කොම ඇවිල්ලා paid. එහෙම නැත්නම් අපි මේ කරන විදිහට Google එකට pay කරලා create කරපු search results. ඉතින් ඔයාලට easy මෙතෙන් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් cost එක different වෙනවා user interact වෙන මේ දේවල් එක්ක. දැන් මෙහෙම පෙන්නුවත් impressions කියලා ඒවට වෙනම cost වෙනවා. click කරලා ගියොත් CTR නැත්නම් CPC ඒ දේවල් ඔක්කොමත් එක්ක costing එක වෙනස් වෙනවා. නමුත් නිකන් පෙන්නුවත් අපිට cost එකක් යනවා. හරි. එතකොට මෙතනදී මිනිස්සු යන්නේ මොන හරි දෙයක් ගන්නවා කියන intent එකෙන් මොන හරි දෙයකට intent එකක් මොකක් හරි බලාපොරොත්තුවක් තියන්නේ. එතකොට මේ පළවෙනි තියෙන වෙබ්සයිට් කිහිපෙට තමයි ගොඩක් වෙලාවට මිනිස්සු යන්නේ. ඒක it doesn't matter ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ද මොකක්ද කියලා මිනිස්සු උඩින්ම තියෙන සර්විස් එකට තමයි ගොඩක් වෙලාවට යන්නේ. ගොඩාක් ටෙකී කට්ටිය එහෙම නැත්නම් ගොඩාක් ඒ දේ ගැන කන්සිඩර් කරන කට්ටිය තමයි මේක ස්පොන්සර්ඩ් නේ මේක ස්පොන්සර්ඩ් නේ කියලා මේ පල්ලා තියෙන ඒවාට යන්නේ. හැබැයි සාමාන්‍ය යූසර්ස්ලා ගොඩක් වෙලාවට කරන්නේ ෆස්ට් රිසල්ට්ස් කිහිපෙට යන එක විතරයි. ඒතර ඇත්තටම අපි ඕගනික් කරන එක හොඳයි. නමුත් ඕගනික් කළාට මේනවර සිටුේෂන් එක ගොඩක් වෙලා
වෙනස් වෙලා තියෙන. ඒ කියන්නේ SEO වලට වඩා SEM powerful වෙලා තියෙන මාකට් එකේ ඒකත් එක්ක උඩම තියෙන රිසල්ට් වලට යනවා. නැත්නම් පල්ලටම ගියත් සමහර වෙලාවට ඔයාලට පේනවා ඉතින් පල්ලම පැක් එකේ එහෙම නැත්නම් සර්ච් රිසල්ට් එකේ පහළමත් මේ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට්ස් තමයි තියෙන්නේ. මොකද සමහර වෙලාවට මිනිස්සු උඩ ඉඳලා පල්ලට එකපාරට ඇවිල්ලා පල්ලේ ඉඳලා ආයෙ උඩට එන අවස්ථා තියෙනවා. ඒතකොට පල්ලේ ඉඳලත් මේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්ස් පේන්න තියෙන අවස්ථා තියෙනවා. right. ඉතින් අපි second page එකට ගියත් තියෙනවා මම මේ highly competitive search term එකක් search කරලා පෙන්නුවේ ඔයාලට idea එකක් ගන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී search කියන එක select කරන්න. ඒතකොට ඔයාලට පේනවා ඉතින් මෙතන මේ යට තියෙන buttons ටිකක් වෙලා ගිහිල්ලා තමයි මේ යට option එක appear වෙන්නේ දැන් උනත්. සමහරක් වෙලාවට ඔක appear වෙන්නේම නැහැ. ඒතකොට මේ වෙන කොහරි click කරලා ඊට පස්සේ මෙතන click කරපුවම තමයි මේ ටික appear වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතනදී website visitors කියන එක දෙන්න. අපේ website එක by default තියෙනවා. campaign එකට කැමති name එකක් දෙන්න. පස්සේ campaign name එක change කරන්නත් පුළුවන්. ඉතින් campaign names meaningful විදිහට පාවිච්චි කරන මොකද campaigns ගොඩක් තියෙනකොට හොයාගන්න බැරුව යනවා campaigns ටික කෝකට අදාළව තියෙන කියලා. ඉතින් මේකෙදි මම මේ විදිහට hello world කියලා තමයි campaign එක දෙන්නේ. ඒ කියන්නේ first campaign එක කියලා මට identify කරගන්න ඕනේ. එහෙම නැත්නම් මට පුළුවන් example නැත්නම් testing 1 වගේ මොකක් හරි අපිට idea එකක් ගන්න පුළුවන් campaign name එකක් දෙන්න. ඊට පස්සේ continue කරන්න පුළුවන් මේ විදිහට. continue කළාට පස්සේ ටිකක් වෙලා ඉන්න ඕනේ සමහරක් වෙලාවට. ඊට පස්සේ මෙතන දෙනවා bidding type එක. මෙතනදී අපිට පුළුවන් bid කරන්න මොකටද කියලා set කරන්න. conversion value එක, clicks, impression, shares මේ වගේ දේවල් වලට. but conversions කියන එක recommend කරන්න පුළුවන් ඒකේ විදිහටම තියන්න. ඊට customer acquisition එක ඒ විදිහටම තියන්න. එහෙම ලොකුවට හිතන්න ඕනේ. මෙතනදී මේ Google display network එකයි Google search partners ලයි මේ දෙක අයින් කරන්න. මේ දෙකට cost එක ගොඩක් ලොකුවට වැඩි යනවා මිසක් එතෙන්දී ලොකු result එකක් අපිට ගන්න අමාරුයි. මේකෙදි Google search partners ලා කියන්නේ Bing එකේ advertisements පෙන්නනවා. ඊට අමතරව කොහෙද පෙන්නන්නේ කියලා මෙතන තියෙනවා. මේ තියෙන search partners can includes මේ විදිහට තියෙනවා. non Google website තියෙනවා, park වෙච්ච domains තියෙනවා. ඒතකොට YouTube එකේ other Google sites වල තියෙනවා. ඒතකොට Google display network එක ගත්තොත් මේ විදිහට Google එකේ ආපහු YouTube එකේ අරීමේ තියෙනවා. ඒක අපිට වැඩක් නැහැ. ඊට පස්සේ මෙතෙන්දි වැදගත්ම කියලා තමයි location select කියන එක. ඉතින් ඔයාලා local location එක ශ්‍රී ලංකා කියලා දැම්මත් ඔයා වෙන රටක ඉඳලා ශ්‍රී ලංකාවේ තියෙන දේවල් search කරවුවොත් ඔයාට ශ්‍රී ලංකාව කියලා target කරලා තිබ්බත් සමහරක් වෙලාවට අවස්ථාවක් තියෙනවා ඒ දේවල් වලටත් ඔයාගේ advertisement එක පෙන්වන්න. ඉතින් cost එකත් අඩු වෙනවා. නමුත් එහෙම අවස්ථාවකුත් තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයා කැමති රටක් select කරන්න පුළුවන්. ඉවෙන් අපි හිතුවොත් ඕස්ට්‍රේලියා නම් අපිට පුළුවන් මෙතෙන්දී කැමති suburb එකක් select කරන්න පුළුවන්. නැත්නම් large city එකක් දෙන්න පුළුවන්. වෙන රටකදී නම් ඒ අදාළ රටේ ඔයා target කරන area එක විතර specify කරන්න පුළුවන්. නැත්නම් ඒ area එක exclude කරන්නත් පුළුවන්. නැත්නම් ඒ area එක සහ ඒ area එක ළඟ තියෙන අනිත් දේවල් ටික ඔයාලට target කරන්නත් හැකියාව තියෙනවා. මම මෙතනදී නිකමට අපි මෙල්බන් කියලා දැම්මොත් ගොඩක් ලොකු area එකක් තියෙනවා. හැබැයි අපි මේකෙදී ලින්බ්‍රූක් කියලා වගේ දැම්මොත් මෙතෙන්දී තියෙනවා අපිට මෙල්බන් වල පොඩි ප්‍රමාණයක් මිනිස්සු 20000කට වගේ reach වෙන්න පුළුවන්. ඕනම මේක exclude කරන්න පුළුවන්. එහෙම නැත්නම් nearby. ඒ කියන්නේ ලින්බ්‍රූක් සහ ඒ පැත්තේ තියෙන දේවල් ටික. මේ විදිහට අපිට මේ locations target කරන්න පුළුවන්. entire vast area එකක් target කරනවා වෙනකොට narrow කරලා අදාළ locations ටික target කරන්න පුළුවන්. ඒතර මේකෙදිත් අපිට ඕන කොළඹ කියලා අරගෙන කොළඹ විතරක් අපිට target කරන්න පුළුවන්. මෙතෙදි කොළඹ දෙකක් තියෙනවා. මෙන්න මේ කොළඹ කියලා තියෙන western province එකේ තියෙන ශ්‍රී ලංකා කොළඹ දාන්න ඕනේ. අනිවාර්යෙන් සමහරක් වෙලාවට city name එකම තවත් රටවල් වල තියෙන්න පුළුවන්. ඒක නිසා බලන්න ඕනේ මේකේ country name එක කොහෙද කියලා. ඊට අපි කොළඹ දැම්මොත් western province එකේ කොළඹ areas වලට තමයි advertisement එක පෙන්නන්නේ. ඊට පස්සේ language එක මොකක්ද කියලා දෙන්න පුළුවන්. audience segment එක තියෙනවා මෙතන. මේකෙදි අපිට මෙතෙදි targeting කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ එච්චරම narrow වෙන්න එපා. වාගේ first campaigns කිහිපය නිසා පස්සේ වා expert වුණාට පස්සේ මේ දේවල් වලට යන්න මම මෙතෙදි ගොඩක් basic විදිහට ඕනම කෙනෙක්ට ගැලපෙන විදිහට තමයි මේ advertisements කතන්දරේ කියලා දෙන්නේ. ඊට පස්සේ මෙතෙදි ඔයාලට mouse settings තියෙනවා. මෙතෙදි ad එක rotate වෙන්න ඕන විදිහ මේ දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඔයාලට by default create කරන campaign එකේ එච්චර ලොකු දේවල් ගැන හොරි වෙන්න දෙයක් නැහැ. next කරන එකට යන්න. ඊට පස්සේ මෙතෙදි generate කරන්න මොකොත් එපා skip කරන්න. right ඊට පස්සේ මෙතෙදි මේ
එන chat box එක close කරලා දාන්න පුළුවන් ඔයාලට end chat කියන එක දෙන්න මේ විදිහට. මේ විදිහට red color එකකින් මොන හරි ආවොත් ඔයාලට සිද්ධ වෙනවා page එක reload කරන්න. ගොඩක් වෙලාවට suddenly connection drop එකක් වගේ වුණාම තමයි ඒ විදිහ දෙයක් වෙන්නේ. ඔය මෙතනදී මේ chat එක close කරලා දානවා මේ විදිහට. end chat දෙනවා මේ විදිහට. හරි ඊට පස්සේ මෙතනදී අපි හිතේ මෙන්න මෙතන keywords and ads කියන එකේ අපිට මේකේ මේ පැත්තේ තියෙන දේවල් ටික පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ අපිට keywords and ads කියලා තියෙනවා. මේකෙදී අපිට මේ keywords කියලා කියන්නේ අපි target කරන keywords. මෙතනදී by default අපේ website එකට matching කියලා හිතන keywords ගොඩාක් එයා පෙන්නනවා. මේ ගොඩාක් ඒවල ගහන්න එපා. මොකද cost එක විතරයි හතරවටේට වෙනස් වෙලා යන්නේ. ඊට අමතරව මෙතනදී final URL එක කියලා එකක් පෙන්නනවා. display path කියලා තියෙනවා. headings තියෙනවා. description එක තියෙනවා. තව additional දේවල් ගොඩක් අපේ ad එකට add කරන්න පුළුවන්. නමුත් මම මේකෙදි ඕනම කෙනෙක්ට ගැලපෙන විදිහට advertisement එකක් process කරන විදිහ කියලා දෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ website එකේ අදාළ landing page එක විතරක් දෙන්න. නැත්නම් home page එක හෝ කැමති දෙයක් දෙන්න පුළුවන්. නමුත් ඔයාලගේ website එක හෝ එහෙම නැත්නම් Vercel වගේ base වෙච්ච sub page landing page කියන concept එක ගැන ඔයාලා වෙනම ඉගෙන ගන්න වෙනවා. ඒක මම වෙනම වීඩියෝ එකකින් ගේන්න. landing page එකකදී අපිට පුළුවන් conversion rate optimization කරන්න. site එකේ එන කට්ටියගේ mobile users ලා නම් එහෙම නැත්නම් ඒ කට්ටිය techie කට්ටිය නම් ඒ කට්ටියට මොනවද ඕනේ මොන දේවල්ද ඕනේ කියලා conversion rate optimize කරන්න, call to actions buttons පාවිච්චි කරන්න, site එකේ forms හරියට තියන්න, trust factors හදන්න. මේ දේවල් ටික ඔක්කොම තියලා අපිට අපේ final URL එක මොකක්ද කියලා දෙන්න පුළුවන්. දැන් මම මෙතේදී contact us එකට දුන්නාට වැඩක් නැහැ. මොකද යා contact කරගන්න site එකට එන්න ඕනේ නේ, directly එන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට අලුත් customers ලා එන්නේ මේකට අපි කියනවා conversion funnel එකක් through යනවා කියලා. ඔයාලට conversion funnels ගැන මම ඉස්සරහට videos ටිකක් ගේන්නම්. conversion funnels කියලා නිකන් බලන්න පුළුවන් Google search කරලා. ඒතර මේ තියෙන image එක බලුවත් ඔයාලට idea එකක් ගන්න පුළුවන් මේ process එක ගැන. හරි මම මෙතනදී home page එකේම තමයි කියලා මේ advertisement එක setup කරන එක පෙන්වන්නේ මේ demo එකේදී. ඒතර මේ විදිහට අපිට තියන්න පුළුවන්. ඊට පස්සේ display path එක විදිහට අපිට දෙන්න පුළුවන්. මෙතනදී අපිට characters 15ක් type කරන්න පුළුවන් spaces උයි ඔක්කොමත් එක්ක. මම මෙතනදී web development කියලා දෙන්න පුළුවන්. නැත්නම් web dev කියලා දෙන්න පුළුවන්. ඒතර මේ විදිහට fake path එක පෙන්වනවා. හැබැයි මේ path එක නෙමෙයි ඇත්තටම තියෙන්නේ. මෙතනදී අපිට පුළුවන් user ගේ intent එක change කරවන්න මේ path එක දාලා. ඒතකොට මෙතනදී දැන් අපේ logo එක පෙන්වන්නේ අපිට advertiser verification එකට ගියොත් අපේ logo එක පෙන්වන්නේ මේ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන්. තව ඕනම් මෙතන image එකක් දාන්න ඒ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන titles ගොඩාක් දාන්න කියලා තියෙනවා. මෙතන add strength poor කියලා තියෙනවා. මෙතන add titles කියලා තියෙනවා. include popular keywords, make headings, headline unique කියලා එම Google එකෙන් මාර recommendations ගොඩක් දෙනවා. නමුත් දැනගන්න ඕනේ මේ recommendations දෙන්නේ අපිට ආදරය කරන නෙවෙයි. අපි වැඩිපුර spend කරන්න Google එක වැඩිපුර මෙතෙන්දී profit කරනවා. ඉතින් මේකදී අර පොඩි grey area එකක් තියෙනවා Google එකේ. නමුත් අපිට මේ දේවල් ටික white කරලා අපිට අවශ්‍ය දේවල් ටික විතරයි කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ad එකේ preview එක තමයි මේ තියෙන mobile විදිහට සහ desktop එකේ preview එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් mobile preview එක බලා ගන්න එක ලස්සනටක් තියෙන නිසා ඊට පස්සේ මේ preview එක rotate වෙන එක නතර කරන්න පුළුවන්. මෙන්න මෙතන. ඕන rotations අපිට change කර කර බලන්නත් පුළුවන් මේ විදිහට. හරි. ඊට පස්සේ බලන්න අපිට මෙන්න මෙතන තියෙන titles තියෙනවා. සාමාන්‍ය titles 5ක් විතර Google එකේ එනවා. මම personally මගේ recommendation එක වෙන්නේ මෙතනදී titles 3ක් දාන්න. මොකද Google එකෙන් අනිවාර්යෙන් titles 3ක් required කරලා තියෙන නිසා මේ campaign type එකට. ඉතින් මේකෙත් මේ විදිහට ඔයාලා auto තියන්න එපා අනිවාර්යෙන්. මේකේ අන්තිම එකට ඔයාලට දෙන්න පුළුවන් ඔයාලගේ campaign name එක. මොකද මේ අන්තිම title එක අපි හදන විදිහදී පෙන්වන්නේ නැතු වෙනවා. හරිද? මේක අපි දානවා මෙතෙන්දී third position එකට. අපි මෙතෙන් දැම්මොත් professional web development නැත්නම් web development agency එක මොකක් හරි අපි heading එකක් දැම්මා කියමුකෝ. අපි first keyword එක විදිහට ඊට second එක විදිහට අපිට දාන්න පුළුවන්.
මේ විදිහට අපිට සිම්පල් ඇඩ් එකක් හදන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවද මේකේ keywords ගොඩක් use වෙන්නේ නැහැ. නමුත් මේ පළවෙනිට හොඳ hook එකක් type කරගන්න ඕනේ. මේක ඔයාලට ChatGPT use කරලා හොඳ hook එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ hook එක කියන්නේ අපි මාළුවල නම් පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ එකක් තමයි hook එකක් කියලා කියන්නේ. මේකෙදි මිනිසුන්ගේ attention එක grab කරගන්න එක තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒක තමයි අපේ මේ ad එක පෙන්නපුවාම ඒ impression එක ඊට පස්සේ එකෙන් convert වෙලා CTR එක වැඩි කරගෙන CRT එක වැඩි කරගන්න පුළුවන්. conversion rate optimization එක වැඩි කරගෙන site එකට එන කට්ටිය වැඩි කරගන්න පුළුවන්. මෙතෙන්දි මේ දාන hook එක ඊට පස්සේ මේ දේවල් එක. ඉතින් මෙතෙන්දි ad එක rotate වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට fix විදිහට static ad එකක් විදිහට තමයි තියෙන්නේ. අපි dynamic කරන්නේ නැහැ. හැම company එකකම මේ dynamic process එක හරියන්නේ නැහැ. අපිට dynamic කරන්නම ඕන නම් අපිට පුළුවන් මෙතෙන්දි company name එක තියලා මෙතෙන්දි hook එකක් තියලා මේ එකක් විතරක් dynamic කරන්න. ඒක අපිට පුළුවන් මේ විදිහට rotate කරන්න. ඊට පස්සේ මේ තියෙන යට spaces වලට add කරන්න පුළුවන් අවශ්‍ය කරන ඉතුරු keywords ටික time to time change වෙන. එතකොට නමුත් landing page එකේ ඒවට දාලා content තිබිය යුතුයි. ඔයාලා මෙතනදී ad strength එක full කියලා තිබ්බට ඒක ගැන හිතන්න එපා එච්චර. case එකක් නෑ ඕනි company එකට මේ type එකට advertisement එකක් ගැහුවොත් යනවා. ඉතින් මේක strength. ඒක excellence කියන mood එකට up කරන්න පුළුවන්. නමුත් ඒතකොට කියන්නේ මෙයා මේකට බොරුවට headlines ගොඩාක් දාන්න කියලා කියනවා. ඒක හරිම කරදරකාරී. නමුත් අර විදිහේ පොඩි strategically දාන්න පුළුවන්. මේ විදිහට අපේ focus එක එහෙම නැත්නම් hook එක තියලා පළවෙනි එකේ දැන් මම මෙතේදී එහෙම එකක් නෑ නිකන් just type කරපු ගන්න තියෙන්නේ. දාලා අපේ campaign name එක දීපන් මේ මැද තියෙන keyword එක තමයි rotate වෙන්නේ නැත්නම් dynamic වෙන්නේ කියලා අපිට set කරන්න පුළුවන්. ඒතකොට මෙතනදී ad strength එකේම excellence එහෙම up වෙලා යනවා. සමහරක් වෙලාවට ඒක customers ලාට හොඳයි. සමහරක් වෙලාවට annoying වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී descriptions උත් අපිට 4ක් දාන්න තියෙනවා. මේකෙදිත් මම ඔයාලට කියන්නේ පළවෙනි description එක අනිවාර්යෙන් hook එක විදිහට තියාගන්න. ඊටු descriptions තුන ඕනනම් ඒකත් fix තියන්න පුළුවන් මෙතනදී second description එක. එහෙම නැත්නම් ඒක fix තියන්න නැතුව අපිට විවිධ call to actions දාන්න පුළුවන්. book now කියලා දාන්න පුළුවන්, quote tag ගන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ reviews හොඳයි කියන්න පුළුවන්. මේ විදිහට time to time එක එක customers ලාට ගැලපෙන විදිහට changes කරන්න පුළුවන්. එහෙම නැත්නම් directly මේ විදිහට අපිට fix කරන්න පුළුවන් ad එක මොකුත් නැහැ මේ විදිහට fix කරලා තියෙනවා. හරි. ඒ දේවල් ටික ඔක්කොම කරලා තියෙන්නේ අපිට මෙතන keywords දානවනේ. keyword process එකට ආවම අපිට keywords ටික දාන්න ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපිට keyword එක නිකන් දාන්න පුළුවන්. මෙතනදී අපේ keyword එක වෙන්නේ web development agency නේ. එතන මෙන්න මේ විදිහට keyword එක නිකන් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට keyword එක මෙන්න මේ විදිහට quotations mark ඇතුලේ දාන්නත් පුළුවන්. හරිද? මේ විදිහට options තියෙනවා. ඊට අමතරව keyword එක අපිට මෙන්න මේ විදිහට දාන්නත් හැකියාව තියෙනවා. මේකෙදි exact match වෙනවා මේ විදිහට දාපුවාම. එතන මේක broad වෙනවා by default. මෙහෙම දාපුවාම broad keyword එකක් විදිහට තමයි use වෙන්නේ. ඒතර එක line එකට එක keyword එක ගානේ පල්ලෙට අපිට දාන්න පුළුවන් මේ keywords දාන process එක. මේ ඉතින් මේකෙදි තව දේවල් ගොඩක් කරන්න පුළුවන්. සහ මේ keywords පස්සේ add එක approve වුණාට පස්සේ change කරන්න ඒවා exact match ද broad ද phrase match ද මේ විදිහට changes කරන්න හැකියාව අපිට තියෙනවා. ඉතින් මම දේවල් ටික කියන ඔයාලට මේක learn කරන්න ඕනේ. ටිකක් complex වගේ දේ. නමුත් learn කරන්න පුළුවන්. ඔයාගේම agency එකක් දානවා නම් එහෙම නැත්නම් ඔයාලගේ business එකට නම් මේ advertisements ටික ගහන්න මේ ටික ඉගෙන ගන්න එක මාර වටිනවා. ටිකක් ලොකු time එකක් දාලා. එහෙම නැත්නම් service එක ගන්න පුළුවන් ඉවෙන් අපෙන් උනත්. හරි. ඊට පස්සේ ඔයාලට මුකුත් විශේෂ දෙයක් කරන්න ඕනේ නැහැ මෙතෙන්දී. keywords ටික දාන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතෙන්දී අපිට නියමී කියන search term එක use කරන්න පුළුවන් සමහර services වලට. restaurant වලට වෙන්න පුළුවන්, ඒක shops වලට වෙන්න පුළුවන්, clothing brands වලට වෙන්න පුළුවන්, real estate වෙන්න පුළුවන්. ඒතර නියමී කියන keyword එකත් එක්ක දාන්න පුළුවන්. ඒක ඔයාලට පුළුවන් keywords ටික search කරලා ඔයාලගේ competitors ලා කොහොමද දාලා තියෙන්නේ කියන එකත් එක්ක බලන්න. ඊට පස්සේ මම මෙතේදී ඔයාලට මම recommend කරන්නේ at least keyword 5ක්වත් යන්න. ඊට වඩා දාන්න එපා initial keywords දාන process එකේදී. මොකද අපිට පස්සේ අවස්ථාවක් තියෙනවා keywords දාන්න. අපේ ad එක පෙන්වුවේ කාටද කියලා වෙනම අපිට පෙන්නනවා. ඒකත් එක්ක අපිට ඒ keywords ටික අරගෙන update කර changes කර A/B test කරන්න පුළුවන්. මේ ad එකේ හෝ මේකටම අදාළව තව duplicate campaign එකක් create කරලා මේක campaign එක duplicate කරලා ඒ campaign එකේ අර updates ටික check කරන්න පුළුවන්. අඩු budget එකක් ඇතුළතදී මොනවද වැඩිපුර clicks එන්නේ කොහොමද කියලා. හරි. මේක මේ විදිහට දාලා ඔයාලට පුළුවන් මෙතනදී done කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනදී next කරන්න පුළුවන්.
ඊපස්සේ කැම්පේන් එකේ තියෙන බජට් එක. ඉතින් මේකත් අතිශය වැදගත්. කැම්පේන් එක ෆයිනලයිස් කරලා පබ්ලිෂ් කරන්න කලින්. බජට් එක දානකොට ඩේලි බජට් එක Google එකෙන් රෙකමන්ඩ් කරනවා $173. සමහරවිට $200ක් මේ per day දවසකට daily average budget එක. ඔයාලට මෙතනදී custom option එකක් තියෙනවා. මෙතනදී වැඩි ඕනේ ඔයාලා $3ක් දාන්න. නැත්නම් $5ක් දාන්න. සමහරක් වෙලාවට $7ක් විතර දාපුවම දවසට සාමාන්‍ය calls 3ක් 4ක් වගේ range එකට හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලට මෙතනදී මේ තියෙන scores ගැන අදහසක් ගන්න කිව්වොත් මෙතන අපි $7ක් දාපුවම weekly conversions 7ක් එයි කියලා එයා ප්‍රෙඩික්ට් කරලා කියනවා. ඒතර conversion එක cost එක හෝ ඒ දේවල් ටික මෙහෙම තියෙනවා. ඒතර weekly එකට $49ක් $50ක් cost වෙවි කියලා තියෙනවා. දැන් අපි මෙතනදී මේ $173 කියන එක දැම්මොත් මෙතන weekly conversions කීයද change වෙන්නේ කියන එක බලන්න. conversions 24. දවසකට $7ක් දාපුවම එතන පෙන්නනවා නම් 8යි කියලා. දවසකට 173ක් දාපුවම 24ක් වෙන්න බෑනේ. එහෙම වුණොත් මේක 500ක් 800ක් වගේ වෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට අයිඩියා එකක් ගන්න කියන්නේ මෙතෙන්දී වැඩිපුර තියෙන්නේ මේ සම්පූර්ණ Google Ads වලදී අපිව වැඩිපුර ફોකස් කරනවා අපිට වැඩිපුර ස්පෙන්ඩ් කරන්න. ඇත්ත අපිට Google එකෙන් ලොකු සපෝට් එකක් මේක තියෙන එක. නමුත් අපි බජටින් ගැන මාරු විදිහට පරිස්සම් වෙනවනේ මෙන්න මේ විදිහේ කන්සිඩරේෂන්ස් ගන්න පුළුවන් තැන්වලදී. හරි. මම මෙතේදී ඩේලි කොස්ට් එක 7ක් කියලා දැම්මොත් ආපහු කියනවා කන්වර්ෂන් සම් වෙනවා කියලා එයා ප්‍රෙඩික්ට් කරන්නේ 8යි. ඒක නිසා පරිස්සම් වෙන්න ඕන. හරි. ඊට පස්සේ මට පුළුවන් මේ දැන් next ගන්න. next කළාට පස්සේ මේ විදිහට ad එකේ errors මොනවද තියෙනවද කියලා බලනවා. ඔක්කොම ඕකේ නම් publish කියන campaign button එක පෙන්නනවා. සමහරක් වෙලාවට ඔයාලට මෙතන මේ publish campaign button එක පෙන්නන්න නැතු වෙන්න පුළුවන්. internet connectivity issues තිබ්බොත් සමහරක් වෙලාවට මොනවා issues තිබ්බොත් ඒතර ආපහු මේ budget කියන එකට ඇවිල්ලා අර budget එකම දීලා next කරන්න. එතකොට තියෙනවා. හදිසියෙ මෙතේදී page එක refresh කරවුවොත් ගොඩක් වෙලාවට පෙන්නන්න නැති වෙනවා. සමහර වෙලාවට මෙන්න මෙතේදී recommendations කියලා විතරයි තියෙන්නේ. පොඩක් පල්ලට ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් උඩට අරගෙන බලන්න මෙතනක් තියෙනවා publish campaign කියලා. පල්ලට ගන්නකොට මෙතන slide එක පෙන්නනවා. හරි publish campaign කියන එක මම මේ විදිහට දෙනවා. එතකොට මේ විදිහට campaign එක publish වෙන process එකට එනවා. ඉතින් අපේ tag එක හරියට setup වෙලා තිබ්බේ නැත්නම් මෙතෙන් setup with Google tag කියන එක appear වෙන්න පුළුවන් tag එක setup කරගන්න කියලා. ඒ issues මොකුත් නැහැ. බලන්න පුළුවන්. දැන් මෙතෙන්දී ඔයාලට පේනවා තියෙ edit strength එක excellence කියලා තියෙනවා. මේක සමහරක් වෙලාවට ආය approve ටික වෙලාවක් යනකොට මේක poor කියලා change වෙනවා. ඊට පස්සේ මෙතෙන්දී මේ impressions කියන එක limited impressions කියලා තියෙනවා. ඒකේ වුණාට සාමාන්‍ය පැය 3ක් 4ක් ගියාට පස්සේ ආපහු හරිනවා ඔයාලා වැරදිලා limited impressions තියෙනවා කියලා කිව්වට පස්සේ මෙතන පළලට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මම එක අපිට දෙනවා මේ suggestions මේ keywords දාන්න මේ දේවල් දාන්න කියලා. ඒව දාන්න කියලා තමයි සමහරක් වෙලාවට highly competitive keywords වල දාපුවම මෙතන පෙන්නන්නේ මේ දේවල් වැරදි මේ දේවල් මෙහෙම තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතේදී ඉස්සරහට මේ විදිහටම තව boxes කිහිපයක් එනවා. users ලා search කරපු දේවල් ඒ වගේ විස්තර ඔක්කොමත් එක්ක චුටි boxes ටිකක් තියෙනවා. ඒ දේවල් වලින් අපිට ආපහු මේ campaign එක edit කරගන්න පුළුවන් ඕන වෙලාවක. මෙතෙන් ගිහිල්ලා edit campaign කියන එකට ආවට පස්සේ ඒකේ ads වලට ආවට පස්සේ අපි මේ create කරපු ad එක edit කරගන්නත් පුළුවන් මෙතෙන්දී. edit කියන එක ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ad එක edit කරන්න පුළුවන්. හැබැයි අපි අර දීපු basic keywords ටික change කරන්න බෑ. නමුත් අනිත් ඒවා ඔක්කොම edit කරගන්න පුළුවන්. edit කරලා save words දෙන්න තියෙන ගොඩාක් ලොකු modification එකක් වුණොත් ඒක ආපහු approval process එකට යනවා. ඊට පස්සේ මෙතනදී අපිට campaign එක simulate කරන්නත් පුළුවන්. campaign එක simulate කරන්න බෑ මේ වෙලාවත් එක්ක. නමුත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට campaign එකේ settings හදන්න මේ දේවල් පුළුවන් campaigns කියන එකට ඇවිල්ලා සහ මෙතන මේ assets කියන එකේ තියෙනවා campaign එකට අදාළව තියෙන assets ටික මොනවද කියලා. ඊට පස්සේ audiences and keywords කියන එකට ආවට පස්සේ මෙතන keywords කියන එකෙන් අපිට පුළුවන් අපි දැනට තියෙන keyword එකක් තියෙන ඒ keyword එක approved ද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන status එක pending under review. ඊට පස්සේ මේකේ අපිට ඕන මේක තියෙන එකම එක keyword එකත් මෙතන click කරලා force කරන්න පුළුවන්, remove කරන්න පුළුවන්. නැත්නම් මෙතන click කරලා අලුතෙන් keywords මේකට add කරන්නත් හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට. හරිද? ඕන වෙලාවක add කරන්න පුළුවන්. ඒ දේවල් ටික තියෙනවා audiences change කරන එක, location change කරන එක ඕන දෙයක් මෙතෙන්දී අපිට කරගන්න හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ අපිට ආපහු මෙතන campaign කියන එක create කරන්න නැත්නම් click කරන්න නැත්නම් මෙතන
Google Ads කියන එක ක්ලික් කරවුවොත් මෙතන එනවා. මේකෙදි අපිට අදාළ කැම්පේන් එක මෙතනදී select campaign කියන එක දාන්න පුළුවන්. all campaigns බලන්නත් පුළුවන් මෙතනින්. නැත්නම් අදාළ කැම්පේන් එක විතරක් මෙතෙන් බලා ගන්නත් පුළුවන් අපිට. හරි ඊට පස්සේ මේක approve වෙන සාමාන්‍යයෙන් account එක මුලින්ම හදපු ගමන් නම් පැය 4ක් විතර යන්න පුළුවන්. නැත්නම් දවස් 2ක් විතර යන්නත් පුළුවන්. එතකොට සමහරක් වෙලාවට ඔයාගේ account එක ගොඩක් හොඳ account එකක් නම් මෙහෙම දාලා විනාඩි 2ක් 3ක් යන කලින් ad එක approve වෙනවා. සහ විනාඩි 10ක් 15ක් යන කලින් අනිවාර්යෙන් මිනිස්සු වාට කෝල් කරනවා. ඔයාගේ දේවල් වලට interact වෙනවා. මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒක depend වෙනවා විවිධ factors එක. ඒ වගේ තව දෙයක් තමයි මේක දැනගන්න ඕන දේ තමයි දැන් මේක ad account එකක් නේ. මේ ad account එකේ මේ තියෙන billing account එක දැන් ad එකේ process එක හරි ඒක approve වෙනකල් තියෙන්නේ. මෙතන තියෙන අපි හිතමු මෙතන $50ක ඔයා bill එකක් pay කරන්න දෙනවා. ඒක pay කරන්න නැතුව අලුතෙන් ad account එකක් open කරනවා. ඒකේ ඔයා target කරලා ගන්න මේ domain එකම කියලා කියමු. එතකොට ඒ ad account එකෙන් ඒ domain එක approve වෙනවා. ඒකට ගහන advertisement එකත් approve වෙනවා. නමුත් එකම ප්‍රශ්නේ තමයි මෙන්න මෙතන එනවා ඉස්සරහට advertisement එකේ අපිට බලා ගන්න පුළුවන්. තාම මේකේ මොකුත් එහෙම නැහැ. එතෙන්දී අපිට එනවා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දවසට කොච්චර ඉම්ප්‍රෙෂන්ස් ගියාද කොච්චර කොස්ට් එකක් ආවද ක්ලික්ස් ආවද කියලා ඒ මුකුත් ඔක්කොම නෑ. ඒක ෆ්ලැට් වෙනවා. වගේම කොස්ට් වෙන්නේ නැහැ. සමහරට කොස්ට් වෙනවා. නමුත් ඔයාලට සේල්ස් මුකුත් එන්නේ නැතු යනවා. ඒ විදිහට වෙන account එක සරල වචනෙන් කියනවා හොල්ලක් තියලා තිබ්බොත් Google එකට. හරිද? ඒ දේවල් ටික කරගන්නත් එපා. ඊට පස්සේ සයිට් එකට එන කට්ටිය මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේම අපිට ට්‍රැක් කරගන්න තියෙන එකම දේ Google Analytics කියන එක විතරක් නෙමෙයි. Google Analytics එක හරි blindly තමයි අපිට බලන්න වෙන්නේ. සයිට් එකට එන users ලා සයිට් එකට එක එක රටවල් වලින් එනවා. ආවට මොනවද කරන්නේ, කොහොමද කරන්නේ, කොතනද යන්නේ, මොනවද ක්ලික් කරන්නේ කියන එක ගැන අපිට කිසිම අදහසක් ගන්න බෑ. ඉතින් මේ අදහස ගන්න process එක අපිට කරගන්න පුළුවන්. මෙන්න මේ Hotjar කියන සර්විස් එක හරහා. ඉතින් මේක paid service එකක්. නමුත් free version එකකුත් තියෙනවා certain levels වලට එනකල්. අපි බලමු Hotjar පාවිච්චි කරන විදිහ කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ Hotjar තියෙන එක අපිට ගොඩක් වැදගත් වෙනවා Google Ads පාවිච්චි කරනකොට. ඒකට හේතුව අපේ වෙබ්සයිට් එකට එන users ලා කොහෙද ක්ලික් කරන්න කියන එක බලන්න පුළුවන්. ඒකට අපි කියනවා heat maps කියලා. ඊට අමතරව ඔයාලගේ session එකේ recording එක බලන්න පුළුවන්. කියන්නේ වෙබ්සයිට් එකට ආවනම් mouse එක මෙතන තියාගෙන හිටියානම් මෙතන ආවනම් කොච්චර වෙලාවක් හිටියද? මෙතන ඉඳලා මෙතෙන් mouse එක ගෙනල්ලා කොච්චර වෙලාවක් යාපුමත් කරන්න නැතුව හිටියද? තම් පල්ලට ගියාද මෙහෙම මේ ඔක්කොම ස්ක්‍රීන් රෙකෝඩින් එකක් විතර සවුන්ඩ්ස් මොකුත් නැහැ. යූසර්ගේ ප්‍රයිවට් ඩීටේල්ස් මොකුත් බලන්න බෑ. ෆෝන් නම්බර්ස් ඔත් මොකුත් එහෙම පෙන්නන්නේ නැහැ. නමුත් යූසර්ගේ ලොකේෂන් එක, IP ඇඩ්‍රස් එක, ඒ දේවල් ටික බලන්න පුළුවන්. මේ දේවල් ටික ඔක්කොම මේ විදිහට පල්ලට යන ඒවා හැම රෙකෝඩ් වෙනවා මේ Hotjar කියන එකේ. ඉතින් මේ Hotjar කියන එකයි Google Ads කියන එකයි දෙක එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේම සිමිලර් සර්විස් එකක් තව තියෙනවා Microsoft Clarity කියලා. මේ තියෙන මෙන්න මේ සර්විස් එක බලා ගන්නත් පුළුවන්. free heat maps and sessions තියෙනවා. නමුත් මේ සර්විස් එකට වඩා මම personally කැමති මේ සර්විස් එකට Hotjar එකට. ඉතින් ඔයාලට Microsoft Clarity කියන එකත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. ඒකෙනුත් අපිට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් කොහොමද මේ process එක වෙන්නේ කියලා. ඉතින් මේකෙත් up to certain level වලට විතරයි free තියෙන්නේ. ඊට පස්සේ pricing බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් තියෙන totally free කියලා. pricing කියලා දාලා තිබ්බට යාලා තාම මොකුත් දාලා නැහැ. මේ මෙතන මේ විදිහට තමයි unlimited benefits තියෙනවා. session recordings බලන්න පුළුවන්. මේ විදිහට click කරපු තැන මොනවද ගියේ කියලා වෙනම heat maps බලන්න පුළුවන්. Microsoft Clarity එකක් තියෙනවා. ඉතින් නමුත් Hotjar එක ඊට වඩා මම preferred කියලා ඉන්නවා මේක. ඉතින් මේක අපිට free version එකේදී sessions මාසෙකට පුළුවන් වෙන්නේ 20000ක් විතර sessions බලන්න. session recordings වගේ දේවල් ටිකක් limit එකක් තියෙනවා. ඊට අමතරව unlimited heat maps බලන්න පුළුවන් free version එකේදී. pro version එකට ගිහම මාසෙකට 41කේදී අපිට මේ විදිහට වෙනම දේවල් ටිකක් තියෙනවා සහ පරණ data පහුගිය මාසවල තියෙන data කොච්චර කාලයකට access තියෙනවද කියලා තියෙනවා. දැන් මේකේදී 1 month access තියෙන්නේ. මේකේදී අපිට මාස 13ක් යනකල් fast වෙන්න access තියෙන ඔක්කොම දේවල් ටික. ඊට අමතරව මේ කට්ටියගේ API එකකුත් තියෙනවා අපිට ඕන Microsoft Dynamics එකට වගේ connect කරවන්න පුළුවන්. ඉස්සරහට ඔයාලට ගොඩක් ලොකු ඇනලිටික්ස් ඕන. අපි හිතුවත් ඔයාලා ටුවරිසම් හොටෙල් එකක්, එහෙම නැත්නම් large scale production එකක්, එහෙම නැත්නම් e-commerce එකක් මේ වගේ කට්ටියකට නම් ස්ටැටිස්ටික් කියන එක අතිශය වැදගත් වෙනවා.
ඔයාලගේ බිස්නස් ඩිසිෂන් ගන්න ගොඩක් වෙලාවට ස්ටැටිස්ටික් බේස් කරලානේ. එතකොට මේ විදිහට ස්ටැටිස්ටික් බේස් වෙලා යන බිස්නස් වලටත් මේ Hotjar එකේ තියෙන API එක පාවිච්චි කරගන්න පුළුවන්. ඒවට වෙනම cost වෙන මේ දේවල් ටික තියෙනවා. සහ integration process එකක් වෙනමම තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. Hotjar API කියලා මේ විදිහට search කරපුවාම FA reference එක මේ දේවල් ටික ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. OAuth client එක කොහොමද use වෙන්නේ? මේ දේවල් ටික ඔක්කොම තියෙනවා. හරි. මෙතනදී අපි free version එක පාවිච්චි කරන යාළුවගේ Oven platform එකෙන්. ඉතින් අපිට පුළුවන් මෙතනදී මේ get started කියන එක click කරන්න. click කළා මොකුත් විශේෂ දෙයක් නැහැ. card details වත් දාන්න නැහැ. sign up with Google කියන එක දෙන්න පුළුවන්. tick mark එක දාන්න. ඊට පස්සේ මෙතනදී Google account එක select කරලා continue කරන්න පුළුවන්. ඔයාලට මේ විදිහ මේ third party services වලට වගේ Google ad account එක තියෙන එකම දාන එක මම එච්චර recommend කරන්නේ නැහැ. මොකද ඒක issue එකක් තියෙන්න පුළුවන් නිසා ඉතින් ඒකට වෙනම ඔයාලා admin account එකක් දාලා admin account එකෙන් විතරක් ඉස්සරහට ගෙනියන්න. මම මේකේදී turn global කියන එක දානවා මේ විදිහට. campaign name එක විදිහට ඔයාලගේ campaign name ඔයාලා දාගන්න. ඊට පස්සේ මේකේදී විස්තර ටික මොනවද තියෙනවා කියලා තියෙන්නේ. ඊට පස්සේ මේකේදී ඔයාලට කැමති දෙයක් දාන්න. මම මේකේදී research කියන එක දානවා මේ විදිහට. හරි ඊට පස්සේ I don't know yet කියන එක දාන්න. ඊට පස්සේ මෙතන වෙබ්සයිට් එක දාන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ වෙබ්සයිට් එකේ link එක දාලා මෙතන මේවා මොකුත් කරන්න ඕනේ නැහැ. මෙතනදී අපිට පුළුවන් මේ සර්විස් අනම්මනම් දාන්න මේක skip කරලා දාමු. මේ විදිහට feedback කියලා දාන්න පුළුවන් පොඩි මේවා එකක් ඕන නම් ඒක දාන්නත් පුළුවන්. ඒක ඕනේ නැහැ skip කරලා දාමු. මේක got it කියන එක දාන්න. ඊට පස්සේ මෙතනදී installation on platforms කියලා තියෙනවා. ඉතින් මේකෙදි WordPress, Shopify, WooCommerce මේ ඔක්කොටම implement කරන්න පුළුවන්. WordPress කියන එක දැම්මට පස්සේ මෙතනදී get plugin කියලා තියෙනවා. එතකොට අපිට plugin එක download වෙනවා ඒකට. ඒකේ content is WordPress plugin කියලා ඒක install කරගන්න පුළුවන් කෙලින්ම. නැත්නම් අපිට ඒකට JavaScript එකක් header එකට දාන්නත් හැකියාව තියෙනවා. ඊට පස්සේ මම මෙතන මේක install කරනවා. activate plugin දෙනවා. හරි ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේක පොඩ්ඩක් මේ විදිහට වෙන කොහෙද ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කළා අපෝ plugins වලට ආවට පස්සේම අපිට බලා ගන්න පුළුවන්. content square කියලා මෙතන තියෙනවා. settings වල content square කියලා තියෙනවා. මෙන්න මෙතන ආවම හරි. මේකේ තියෙනවා content square ID කියලා එකක්. එන්නේ ඒක මෙතන තියෙන අපේ ID එක දෙන්න ඕනේ මේ විදිහට. ඉතින් මේක save changes දෙන්න තියෙනවා. ඔච්චරයි ගන්න දෙන්න back වෙන්න පුළුවන්. back වෙන්න පුළුවන්. verify installations කියන එක ඊට පස්සේ දෙන්න පුළුවන් මේ විදිහට. verify installation කියලා දෙන්න පුළුවන්. ඊපස්සේ installation successful කියලා එනවා. මේ විදිහට තියෙනවා. session capture මේ වෙද්දී disable වෙලා තියෙනවා කියලා තියෙනවා. මෙතනදී enable session capture in site settings කියලා තියෙනවා. මෙතනදී මේක අපිට enable කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේකට අදාළව ඔයාලට පුළුවන් ඔයාලගේ මොනවද privacy policy ඒ දේවල් ටික ඔක්කොම අප්ඩේට් කරන්න ඕනේ. ඔයාලා sessions බලනවා මේ දේවල් ටික තියෙනවා කියලා. මෙතනදී අපිට organization එකේ details ටික තියෙනවා. මෙතනදී tracking code තියෙනවා. integrations මෙතනදී ගියපම විස්තර තියෙනවා. මේක තව වෙනමම අය Google Analytics එකත් එක්ක වෙනමම connect කරන්න පුළුවන් මෙතනදී. Google Tag Manager support කරන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ මේ by default trial period එකක් හම්බ වෙනවා දවස් 14ක. ඒක දවස් 14ක් ගියාට පස්සේ වෙනස් වෙලා free version එකට එනවා. ඉතින් මෙතෙන්දී ආවට පස්සේ ඔයාලට integrations, මෙතන lookups, මේ විදිහට preferences ගොඩක් දේවල් තියෙනවා. API එක මේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේක ගොඩක් හොඳයි මම හිතන විදිහට ඕනම කෙනෙක්ට. ඊට පස්සේ මෙතෙන්දී logo එක click කරපුවම මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ site maps එහෙම විස්තර ටික.
ඊට පස්සේ මෙතෙන්දී අපේ සයිට් එකේ ඩීටේල්ස් ටික තියෙනවා. මෙතන ඉන්ෆැක්ට් කියන එකෙන් තියෙනවා අපේ දැන් මෙතන යූසර්ස්ලා කවුරුත් නැහැ. යූසර්ස්ලා ආවට පස්සේ තව මේ key metrics මේ දේවල් change වෙනවා. සහ මෙතන තියෙනවා funnels session replay කියන එකට ගියාට පස්සේ බලන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ආපු කට්ටිය කොච්චරලා page එකේ හිටියද මොනවද යාලා කළේ ඒ දේවල් ටික ඔක්කොම බලන්න පුළුවන්. මෙතන මේ session replay කියන එකට ගියාට පස්සේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මම මේ විදිහට ෆෝන් එකකින් සයිට් එකට ලොග් වෙලා සයිට් එක ටිකක් පල්ලට ගියොත් සමහරක් වෙලාවට ඉන්ස්ටන්ස් පෙන්නනවා ටිකක් වෙලා යනවා සමහරක් වෙලාවට විනාඩි 20ක් විතර සමහරක් වෙලාවට යනවා මෙතන session replay එක load වෙන්න. මම මෙතන page refresh කරලා බලුවොත් පෙන්නන්නේ නැහැ instantly. සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනවා මෙතන පෙන්නන්න. හරිද? ඒ දේවල් ටික තියෙනවා. ඉතින් ওই දේවල් ටික ඔයාලට කරගෙන ඊට පස්සේ මෙතනදී ad එකේ දේවල් ටිකත් බලලා ඔප්ටිමයිස් කරගෙන බජට් එක අපි $7 කියන එක මදි නම් ඔයාලට ක්ෂණිකව මෙතනදී බජට් එක ක්ලික් කරලා $10කට 20කට චේන්ජ් කරන්න පුළුවන්. අඩු වැඩි කරන්න පුළුවන් බජට් එක. ඒ දේවල් ටික මැනේජ් කරගන්න පුළුවන්. කැම්පේන් එක යන විදිහත් එක්ක බලලා බජට් එක චේන්ජ් කළා කියලා ඔයාලගේ කැම්පේන් එක ඩිස්ඇප්‍රූව් වෙනවත් මොකුත් වෙන්නේ නැහැ. හැබැයි බජට් එක ගොඩක් ලොකු amount එකකට වැඩි කරලා පොඩි amount එකකට අඩු කරාවොත් ආපහු බජට් එක වැඩි කරපු ගානට වඩා වැඩි ගානකට ඒ ගානකට වඩා යනකල් තිබ්බ ගානට වඩා චේන්ජ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්නේ නැහැ වර ඉන්ක්වයරිස් එහෙම. ඒතකොට ඔයා $7 තියෙනවනම් ඔයාට උඩරිම සේෆ් හොඳයි $10 14 වගේ රේන්ජ් එකකට යන්න පුළුවන් ඩබල් amount එක. ඊට වඩා $200ක් වගේ දාලා ආපහු $7කට දැම්මොත් හෙට ඉඳලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ආය ඔයාට ඉන්ක්වයරිස් එන්නේ නැහැ. ඒතකොට ඔයාලට පුළුවන් මෙතනදී මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ෆෝස් කරලා අලුතෙන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේම කීවර්ඩ්ස් ටිකේ දේවල් ටික දාලා අලුත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් ඕක තමයි සිටුේෂන් එක. තව ගොඩක් දේවල් මේකේ කරන්න පුළුවන් කැම්පේන්ස් වල දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට මම කන්ටෙන්ට් ගේන්න මේ සම්බන්ධව මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඔයාලා ලර්න් කරන්න ඇති කියලා. ඉතින් ඊට අමතරව අපේ paid service ගන්නත් පුළුවන් Google Ads වලට සහ SEO services web development මේ වගේ service එකකට ඔයාලට කතා කරන්න පුළුවන්. so මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවෝ අතර share කරන්න බලන්න ඉගෙන ගන්න. ඒ වගේම මොන හරි ගැටලුවක් තිබ්බත් issue එකක් නැහැ. මගේ WhatsApp එක තියෙනවා. WhatsApp එකට message එකක් දාලා අහන්න නම් එක උඩ තියෙනවා මෙන්න මේ කොහරි බලන්න description එකේ තියෙනවා. හරි. දැන් thank you very much මේ වීඩියෝ එක බලුවට. අපි තවත් මේ විදිහට වටිනා වීඩියෝ එකකින් හම්බ වෙමු.